හිස කෙස් වල වර්ණය. හරි. එතකොට ඔය ප්‍රවේණීය පළවෙනි කතන්දරේ සුලභව හමුවන ආවේනික ලක්ෂණ ගත්තාම හරිද? සුලභව හමුවන ආවේනික ලක්ෂණ අපිට පළවෙනියට හම් වෙනවා මේ හිස කෙස් වල වර්ණය. right. ඊට පස්සේ හරි දැන් මම ආයෙ චුට්ටක් මතක නැත්නම් ආයෙ ඉක්මනට මතක් කරගන්න ප්‍රවේණීය ගත්තා මුලින්ම හම්බුණ ආවේනික ලක්ෂණ right ආවේනික ලක්ෂණ කිව්වේ මොනවද පරම්පරාවෙන් පරම්පරාවට අපිට ගෙනියන්න පුළුවන් ඒවා ඊළඟට ඔය ආවේනික ලක්ෂණ අපි ආයෙ ගන්නවා බෙදලා සුලභව හම් වෙන අපිට ලොකුවට ඔය වැඩිපුර හම් වෙන ආවේනික ලක්ෂණ ඒකේ මුල්ම දේ තමයි හිස කෙස් වල තියෙන වර්ණය ඊළඟට ඔයාලගේ හිස කෙස් හිස කෙස් ගත්තාම සමහර අයට බුකුටු හිස කෙස් තියෙනවා ඊට පස්සේ සමහර අයට තියෙනවා නිකන් බුකුටු නැති පොඩ්ඩක් ඔය ක්‍රේල් වෙච්ච ඒවා ඊළඟට කම්පෙති සමහර අයට පුතා තියෙන කම්පෙති මේ නිදහසේ තියෙන කම්පෙති දැන් මේ තියෙන්නේ නිදහස් කම්පෙති සමහර අය තියෙනවා මේකට ඇල්මු කම්පෙති හරි එතකොට ඕවා සාමාන්‍යයෙන් බලා ගන්න පුළුවන් ඔය නිදහස් කම්පෙති ඇල්මු කම්පෙති ඕන එකක් හරි නිදහස් කම්පෙති ඇල්මු කම්පෙති ඔය ටික ඊට අමතරව දැන් ඕගොල්ලන්ට එකපාරට මම කිව්වොත් ඕගොල්ලෝගේ අත් දෙක දැන් මෙහෙම තියෙන අත් දෙක එකපාරට මෙහෙම අරගෙන මෙන්න මේ විදිහට තියාගන්න කියලා හරි ඔයාලගේ එකපස්සෙන් සමහර අයගේ පුතා දකුණු අතේ තියෙන මාපට ඇඟිල්ල උඩට එන්න පුළුවන් සමහර අයගේ වම් පතේ හරි දැන් ඔයාලා මෙහෙම තියාගත්තට පස්සේ ඊළඟට කරන්න ඕන දේ තමයි මාපට ඇඟිල්ල දෙක මාරු කරලා බලුවා එතකොට ඒකේ නුහුරු ගතියක් එනවා මේවා ඒ විදිහට ප්‍රවේණිකව තමයි එන්නේ එතකොට ඔය අත තියාගන්න ආකාරය ඊළඟට සමහර අය ඔයගොල්ලෝ හිතලා දැකලාද ඩිම්පල් එනවා. දැන් ඩිම්පල් කියන්නේ අර කම්බුල වල ගැහෙන්නේ. right ඔය කම්බුල වල ගැහෙන එක ඔය ප්‍රවේණිකව තමයි ඇති වෙන්නේ. කම්බුල වල ගැහෙන එක. හරි. ඊට පස්සේ තව කතන්දරයක් තියෙනවා ඔයගොල්ලෝ අහලා තියෙනවා නම් මාපට ඇඟිල්ල අපි දැන් මේ හිතාගන්න අපි දැන් එකපාරට අර බේ දැන් දැක්කම ෆිට් කියනවනේ. ෆිට් කිව්වහම මේ මාපට ඇඟිල්ල දැන් අපේ නම් මෙහෙම. right ඒක ස්වභාවිකවම තියෙන මෙහෙම. සමහරුන්ට පොඩ්ඩක් නේ හැක් වෙලා තියෙන මෙහෙම වෙලා right එතකොට ඒව ප්‍රවේණික වෙන ඒවා. හරි. ඔය තමයි මූලිකම කතන්දර ටික මේ අර සුලභව හමු වෙන ආවේනික ලක්ෂණ. ඊට වඩා තව එකක් තියෙනවා මට කියන්න බැරි වෙච්ච. අර කේශ රේඛාව අහලා තියෙනවා නම්. කේශ රේඛාව. ඒ කියන්නේ අපේ මේ කුණ්ඩේ පිහිටලා තියෙන කේශ රේඛාවක් තියෙනවා. right. එතකොට සමහර අයට කෙලින්ම මෙන්න මෙහෙම තමයි කේශ රේඛාව තියෙන්නේ. හරි. එතකොට මේක සාමාන්‍ය හම්බෙන කේශ රේඛාව. ඒ වගේම සමහර අයගේ කේශ රේඛාව තියෙන මෙන්න මෙහෙම. ඔන්න ඔහොම කේශ රේඛාවක් තියෙනවා. මේකට අපි කියන්නේ වින්ඩෝස් පීක් කියලා. මේ කේශ රේඛාවට. right? එතකොට ඔය තමයි මූලිකම කතන්දර ටික. එතකොට ඕන් සුලභ දැන් කවුරු හරි නෝට් එකක් ආය හදා ගන්නව නම් ඉස්සල්ලාම අපි ලිව්වා ආවේනික ලක්ෂණයක් කියන්නේ මොකද්ද? එතන ලිව්වා right හරි. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන ලක්ෂණ වලට අපි කිව්වා ආවේනික ලක්ෂණ කියලා. ඊළඟට සුලභව හමු වන ආවේනික ලක්ෂණාව මොනවද අපිට සුලභව හම්බෙන්නේ? right සුලභව හමු වෙන්නේ පළවෙනි දේ හිස කෙස් වල වර්ණය ඊට පස්සේ හිස කෙස් වල පිහිටලා තියෙන ආකාරය අර මොනවද මේක ක්‍රේල්ද බුකුටු ඉදාන් ඒක ඊළඟට නිදහස් කම්පෙතිද ඇලුණු කම්පෙතිද ඊළඟට කේශ රේඛාව ඔය හතරවෙනි එක තමයි කේශ රේඛාව. එතකොට මූලික කතන්දර ටික ඔක්කොම හරි ආය දැන් ටික අමාරු ටික නෑ හරි ඔය පළවෙනි දේනේ සුලභව හමු වෙන ආවේනික ලක්ෂණ ටික වැඩි ඉවරයි. right ඒකට පොඩි කතන්දරයක්. ඊට පස්සේ ඊළඟ කතන්දරේ තියෙනවා අපිට පොඩ්ඩක් මේ වැඩි හම්බෙන්නේ නැහැ නමුත් දුලබව හම්බෙන ටික. ඔක මේ දුලබව හම්බෙන ආවේනික ලක්ෂණ චූට්ටක් තියෙනවා මේක එක්තරා විදිහකට ගත්තොත් රෝගයක් තමයි. නමුත් මේක සාමාන්‍යයෙන් දුලබ වෙන්නේ නමුත් මේක ප්‍රවේණිකව තමයි එන්නේ ඇත්තට. හරි. එතකොට දුලබව හම්බ වෙන පළවෙනි එක තමයි. ඒ කියන්නේ මේක වැඩි මිනිස්සුන්ගේ දකින්න නැහැ. සත්තුන්ගෙත් එහෙම තමයි. හැබැයි සමහර අවස්ථාවල බලා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ බද්ධ අංගුලිකතාවය. බද්ධ අංගුලිකතාවය. right බද්ධ අංගුලිකතාවය. හරි බද්ධ අංගුලිකතාවය කියන්නේ මේ ඇඟිලි ඇලිලා තියෙන්නේ. දැන් මෙහෙම නම් දැන් මේ මෙහෙම. කොහොම ඇඟිලි ඇලිලා බද්ධ අංගුලිකතාවය. ඒතුළු හිතන්න දැන් හිතන්න බද්ධ අංගුලිකතාවයේ තියෙන ළමෙක් වාලගේ ඉන්නම. තොර එකෙක් ඉන්නවා මේකට බද්ධ අංගුලිකතාවය හැදුලා. හරි. හැදිලා එහෙම කියන්න එපා. හරි. ඒක දැන් සාමාන්‍යයෙන් ප්‍රවේණික වෙන දුලබව හමු වෙන ලක්ෂණයක් නේ. හරි. ඒතකොට බද්ධ අංගුලිකතාවයේ උගේ තියෙන්නේ. එතකොට එයාගේ පුතා එක්ක තාත්තගේ එහෙම නැත්නම් අම්මගේ එහෙම නැත්නම් උගේ පරම්පරාවේ මොකෙක්ගේ හරි බද්ධ අංගුලිකතාවයේ තිබිලා උටේ ලක්ෂණය ඇවිල්ලා. සමහර වෙලාවට අම්මගේ තාත්තගේ මේක නැහැ. හරි. මේ බද්ධ අංගුලිකතාවයේ අම්මගේ තාත්තගේ නැහැ. නමුත්
මුට බද්ධංගුලිකතාවයේ හැදිලා කියන්නේ මුගේ පරම්පරාවේ හිටිය ඔය මොකෙක් හරි අත්තපනත්ත කිත්ත මොකාගේ හරි බද්ධංගුලිකතාවයේ තිබිලා මෙයාගෙන් ඒ ලක්ෂණ එළියට ආවා. සමහර විට මේ ළමයාගේ දරුවෙක්ට නැවත බද්ධංගුලිකතාවය ඇති නොවෙන්න පුළුවන්. හරි. අන්න ඒ වගේ. හරි. එතකොට බද්ධංගුලිකතාවයේ එකක් ඊළඟට බහු අංගුලිකතාවය කියලා එකක් තියෙනවා. බහු අංගුලිකතාවය right බහු අංගුලිකතාවය කියන්නේ ඇඟිල්ලත් එකක් වැඩි වෙනවා. දැන් සාමාන්‍ය අත මෙහිමනේ. ඔක තමයි අත right. ඒතර සමහර වෙලාවට මෙහෙන් පොඩි ඇඟිල්ලක් එනවා. එතකොට ඇඟිලි සාමාන්‍යයෙන් අපේ 5යි අපේ 5යි තියෙන අපිට 6ක් නැහැ නේද? අපිට 5යි. හරි. එතකොට මේ හරියෙන් එකක් නැත්නම් මෙහෙන් එකක් මොකක් කරයන් එහෙම එකක් ආවම ඒ තියෙන්නේ බහු අංගුලිකතාවය. ඇඟිල්ලක් ටිකක් වැඩිපුර ඇවිල්ලා. එතකොට සමහර වෙලාවට මේ ඔක බලා ගන්න පුළුවන් බහු අංගුලිකතාවය තියෙන කෙනෙක්ගේ අර කතන්දරෙම තමයි සමහර වෙලාවට අම්මගේ තාත්තගේ කෙනෙක්ගේ තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මොකද මේක දුලබ වෙන්නේ. හැම වෙලෙම බලා ගන්න බෑ. ඒ කියන්නේ මේ අද තියෙනව හෙට නෑ වගේ එකක් නෙමෙයි. හරිද? පරම්පරාවේ කාගේ හරි තැනක තියෙනවා ඒක පරම්පරාවක් ඇර දෙකක් ඇර එක තැනකින් මතුවෙන්න පුළුවන්. එහෙම කතාවක් තමයි මේ බහු අංගුලිකතාවය. ඔය බද්ධංගුලිකතාවය මට මතක විදිහට බද්ධංගුලිකතාවය අර ඉන්දියාවේ නළුවෙක්ගේ තින්නවා කවුද මේ මොකක්ද කියන්නේ රිතික් රෝෂන් මම හිතන්නේ. එයාගේ බද්ධංගුලිකතාවය තියෙන ඔයගොල්ලෝ වෙලාවකට ඔය චුට්ටක් බලන්න ඕක ඔය රංගපාරදී ඔයගොල්ලෝ සමහර වෙලාවට ඇඟිලි මෙන්න මේ හදිය දෙකක් විතර මට මතක විදිහට ඇලවිලා තියෙන්නේ. ඒක මට බද්ධංගුලිකතාවය වගේ තමයි මට මතක. චුට්ටක් බලන්න ඔය කියන්නේ සාමාන්‍ය ප්‍රසිද්ධ ඒගොල්ලෝන්ගෙත් ඔක පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. right ඊළඟට මේ ඇලි බව ඊළඟ ඔය ඇලි කතන්දරය කියන්නේ පුතා මේ සම්පූර්ණයෙන්ම එතකොට අපි මේ තුන්වෙනි කතාව තමයි ඇලි කියන එක. ඇලි කියන්නේ ඇලිලා ඒ කියන එක නෙවෙයි ඇලි බව. හරි ඇලි කියන්නේ මේ හිසකෙස් ඊට පස්සේ මේ ඇහිබම ඊට පස්සේ අපේ මේ තියෙන රෝමකුණු ඔක්කොම සුදු පාටයි. ඒ හිසකෙස් සුදුනා කියලා පීනස නෙවෙයි මේක. මේක ඇලි බව. එතකොට සම්පූර්ණ දේහෙම සුදු පාට වෙනවා. ඒක නෑ සුදු නෙවෙයි එක සුදු මැලි එකක්. හරි. එතකොට ඒක ඇලි මිනිස්සු සාමාන්‍ය ඇලි සත්තුත් ඉන්නවා බලා ගන්න පුළුවන්. සමහර වෙලාවට ඇලි සත්තු ඉන්නවා. එතකොට ඒකත් ඇවිල්ලා අපිට හම්බෙන්න දුලබව හමු වෙන ආවේනික ලක්ෂණ. right එතකොට ඒ කතන්දර ටික තමයි මූලිකම ටික. මේක තමයි ප්‍රවීණිය තියෙන මූලිකම දේවල් ටික. මම දෙකේ පන්තියේ කතාවක් කිව්වේ ඉක්මනට කිව්වෙත් නෑ පොඩ්ඩක් ඇදලා කිව්වේ. හරි. එතකොට මේ මොකද දැන් 10 වසරේ 11 වසරේ ඕන කෙනෙක්ට මේක තේරුම් ගන්න පුළුවන් අම්මට සිරි සරල සිංහලෙන් කියලා තියෙන්නේ. හරි. එතකොට මොකද්ද ආයෙ මුලට ආව? හරි. ප්‍රවීණිය පටන් ගද්දී අපිට මුලින්ම හම්බුණා ආවේනික ලක්ෂණ. ආවේනික ලක්ෂණයක් කියන්නේ මොකද්ද? පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් ලක්ෂණ. හරි. ඊළඟට ආවේනික ලක්ෂණ කියන එක අපිට දෙකක් හම්බ වෙනවා. එකක් මොකද්ද? සුලභව හමු වෙන ආවේනික ලක්ෂණ. ඒ කියන්නේ මේක අපිට නිතර ඒ කියන්නේ කොහෙ බැලුවත් මේ ලක්ෂණය බලා ගන්න පුළුවන්. වැඩිපුර තියෙන එක. එතකොට ඒකට අපි ගත්තා ඔය හිසකෙස් වල වර්ණය, සමයේ වර්ණය, හිසකෙස් වල හැඩේ, කේශ රේඛාව, නිදහස් කම්පෙති, එළුණු කම්පෙති, අර ගෑල්ලමයාගේ ඩිම්පල්, අරූගේ ඩිම්පල්, ලාන් ඒ වගේ එකක්. ඊළඟට දුලබව හමු වෙන ලක්ෂණ තමයි ඊළඟට ගත්තා. දුලබව හමු වන ආවේනික ඒවා. ඒකට ගත්තා බද්ධංගුලිකතාවය, බහු අංගුලිකතාවය, ඇලි බව. ඊට අමතරව ඔය ඔතෙන් දෙනවා අර ඇස්වල වර්ණය. අර ඇහි තියෙන වර්ණය මේ අපි ඔය කළු බෝලේ කියන්නේ උගේ වර්ණය. ඒකට දුමුරු නිල් වගේ එකක් කව තු සාමාන්‍ය මේ මෙහෙම ඩයල් එකක් දුලබව හමු වන ආවේනික ලක්ෂණයක්. right. ඒසොර ඕක තමයි කතන්දර ටික. එතකොට මේ ටික ඉවරයි. right. එතකොට මුල්ම ටික ඉවරයි ප්‍රවේණියේ. ඊළඟ කතාව. දැන් මෙතන ඉඳලා තමයි පොඩ්ඩක් සාමාන්‍යයෙන් වැඩේ පටන් ගන්නෙ. දැන් ඔය ප්‍රවේණික කතන්දරයට ආවට පස්සේ දැන් මේක හොයාගත්ත මොකෙක් හරි එකකින් ඉන්න දෙපයි දැන් ඈ. දැන් ඔය මම හැම වෙලේම මගේ පන්ති අහන එකක් තියෙනවා කවුද මේ ජීවීන් වර්ගීකරණය වගේ මොකද මුන්ට මේක කියනවා කියලා අමතක. හරි. එතකොට ඒ වගේ ප්‍රවේණිය ඒ සම්බන්ධව පරිශන කරලා එහෙම එක ඩයල් එකක් හිටියා. එයාගේ නම තමයි ග්‍රෙගරි මෙන්ඩල්. හරි. ග්‍රෙගරි මෙන්ඩල්. මෙහෙම ලියන්න මට මතක විදිහට ග්‍රෙගර් මෙන්ඩල්. මම පොඩ්ඩක් පූජකවරේ ග්‍රෙගර් මෙන්ඩල් නේ ග්‍රෙගරි මෙන්ඩල් කියලා අපි කියන්නේ. මෙන්ඩිස් එම නෙවෙයි. not a Mendes it is Mendel. This is Mendel පුතා. හරි. ග්‍රෙගරි මෙන්ඩල් මෙයා සාමාන්‍යයෙන් ගත්තා මෙයා මේ අර ඉන්න කතෝලික පූජකවරයෙක්. ඉතින් ඔය ඉන්න ගමන් ඉතින් කරපු පරිශ්‍රණ ටිකක් තමයි මෙයාගේ. හැබැයි ග්‍රෙගරි මෙන්ඩල්ගේ කතාව ටිකක් වෙනස් මේ. මෙයා මේ කියන දේවල් දැන් හිතන්න ග්‍රෙගරි මෙන්ඩල් කියනවා නෑ මෙහෙමයි පරම්පරාවෙන් පරම්පරාවට තමයි මෙහෙම ලක්ෂණ එන්නේ. එතකොට මේක නිකන් මේ දෙවියන්ගෙන් මේ ලක්ෂණ එන්නේ. ඒ කාලේ පුතා මේක නිකන් හෙන ලොකු කතාවක්. එන්නතර කතෝලික සභාවනේ ඔය මේ හිටපු කාලේ තමයි සෑහෙන්නම අර බල සම්පන්න වෙලා තිබ්බේ. එතකොට මේ ග්‍රෙගරි මෙන්ඩල්ගේ මේ අදහස් ආපුවම
එයාව නිකන් අර අයින් කරලා මරලා දාන තත්ත්වයට ආවා. හරි. ඒක තමයි මේ ඇත්තම කතන්දරේ ඒක. හැබැයි පස්සේ කාලෙක ඉතින් ඔප්පු වෙනව නෑ. එහෙම නෙවෙයි. ගිගරි මෙන්ඩල් තමයි මේකේ ඇත්ත කතාව කිව්වේ. පස්සේ කාලෙක අපි එයාව හඳුන්වනවා ප්‍රවේණි විද්‍යාවේ පියා කියලා. මේක ගොඩක් තැන්වල අහන ප්‍රශ්නයක් වෙයි මේ. ඕලෙවල් වල බලාපොරොත්තු වෙන්න එපා. හරි. ඒතර දෙකේ පන්ති ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් ඔය වාරි විභාගයේ වගේ පොඩි තැන්වල ඉතින් අහයි. ඔය කවුද මේ ප්‍රවේණි විද්‍යාව පියා? ඕගොල්ලෝ නෝට් එක හදා ගන්නවා නම් ඊළඟට ලියා ගන්න පුළුවන් හොඳම කරුණම ඊළඟට ප්‍රවේණි විද්‍යාව පිළිබඳව තොරතුරු රැස් කරලා එහි පියා නැත්තම් මේකේ මූලිකත්වයේ ගත්ත ගෙගරි මෙන්ඩල්. හරි ගෙගරි මෙන්ඩල් ඕන එකක්. right. දැන් තමයි කතාව තියෙන්නේ. මේ ටික පොඩ්ඩක් හොඳටම අවධානයෙන් ඉන්න මේ ඒ කියන්නේ වොලිබල් වල එනම කැලල තමයි මේක. මේ කැලල අහනවා. right. ඒ කියන්නේ මේකෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්න එන්න පුළුවන්. මොකද ගිය පාර විභාගෙත් මේකෙන් අහලා තිබ්බා. මේ අපේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකේ මධ්‍ය පළාතේ. right. මාතෘකාව තමයි ආවේණීය පිළිබඳ ආවේණීය පිළිබඳ මෙන්ඩල්ගේ පරීක්ෂණ. මෙන්ඩල්ට කොහොමද කියන්නේ? මෙන්ඩල්ගේ පරීක්ෂණ. right. දැන් හිතන්නකෝ දැන් මෙන්ඩල්ට මේවා කරන්න මිනිස්සු ගන්න බෑනේ. හරි. එතකොට මෙන්ඩල් පරීක්ෂණ වගේක් කරනවා. right. මෙන්න මේ ආවේණීය කියන කතන්දරය ගැන පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණය වීම පිළිබඳව තමයි මෙන්ඩල් හරි බ්‍රෝ පරීක්ෂණ කරන්නේ. එතකොට මෙන්න මෙහෙමයි. පළවෙනි කතන්දරේ මෙන්ඩල් දැන් පරීක්ෂණ කරන්න ගත්තාම එයා මුලින්ම මේකට ගහක් හරි මොකක් හරි එකක් හොයාගන්න ඕනේ. එතකොට එයා මේකට යොදා ගන්නවා ගෙවතු මෑ ශාකය. මේ හොයාගන්න මොන ගහද? ගෙවතු මෑ ශාකය මේකට කියන්නේ පීසම් සැටයිව. මේකට කියන්නේ ඒක වැදගත් නැත්තේ නෑ නිකන් මතක තියාගන්න. එයා ගන්න ගෙවතු මෑ ශාකය දැන් අහන්න එපා. ඇයි අපිට දූරියන් ගහක් ගන්න බැරි වුනේ? අපිට ගන්න තිබ්බනේ ජම්බු ගහ. ඒක අපිට ගන්න තිබ්බට උවරන් ගත්තේ ගෙවතු ගහ. ඒකට ගන්න හේතු කිහිපයක් තියෙනවා. ඒක තමයි ඊළඟ කතාව. හරි. එතකොට පළවෙනි කතාව මොකද? ආවේණීය පිළිබඳව මෙන්ඩල්ගේ පරීක්ෂණ තමයි අපේ මාතෘකාව. ඊට පස්සේ පළවෙනි කතාව තමයි ආවේණීය පිළිබඳව එයා පරීක්ෂණ කරගන්න ගත්ත ගහ තමයි ගෙවතු මෑ. ඊළඟ කතාව ඇයි එයා ගෙවතු මෑ ශාකයක් ගත්තේ? ඔයාට ඕන නැති එකක් නෑ වගේ නෙමෙයි. මේ හේතු තියෙනවා. ඒක දැනගන්න මේක අහන විභාගෙට. ඇයි මේ පොර ගෙවතු මෑ ශාකයක්ම ගත්තේ? ඇයි උට කුඩළු ගහක් වගේ අරගෙන මේක කරන්න බැරුනේ? අන්න ඒ වගේ කතන්දරයක් තමයි. ගෙවතු මෑ ශාකයක් ගන්න පළවෙනි හේතුව තමයි මේක පහසුවෙන් වගා කරන්න පුළුවන්. නිකන් හිතන්නකෝ දැන් ඔයා ගහ හදලා ගහ වර්ධනය වෙන්න සම්පූර්ණයෙන්ම අවුරුදු 10ක් 15ක් 20ක් වගේ ගියොත් එතකොට ඒ පරීක්ෂණ කරලා වැඩක් නැහැ. සාමාන්‍යයෙන් ඔයා හදන ගහ පුතා අඩුම සතියෙන් දෙකෙන් පැලවෙන්න එපා. මේක පැලවිලා සාමාන්‍ය එක පළදාවක් ගන්න පුළුවන් මට්ටමට එන්න ඕනේ. අඩුම මාසයක් යද්දී මේ වැඩේ කරගන්න පුළුවන් වෙනවා. ඒතකොට පළවෙනි දේ තමයි ඔය පහසුවෙන් වගා කරගත හැකි වීම. හරි වටේ ඔක්කොම ලියන්න කම්මැලි වගා කිරීම. පහසුවෙන් වගා කිරීම. ඔක තමයි පළවෙනි අංක 1. ඔක ලියාගන්න. ඒතකොට පළවෙනි එක තමයි ගෙවතු මෑයක පහසුවෙන් වගා කරන්න පුළුවන්. right. දෙවෙනි එක ඉතාම කෙටි කාලයකින් පළදාවක් ගන්න පුළුවන්. අර මම අර කිව්වේ ඔයා දැන් ගහ හදලා පළවෙනි පළදාව ගන්න අවුරුදු 10ක් 15ක් හිටියොත් ඔයා පරිේශන නෙවෙයි කරන්න වෙන්නේ ඈ. එතකොට පළවෙනි මාසෙන් එකමාරෙන්වත් ගන්න පුළුවන් නම් වැඩේ ලේසි. එතකොට දෙවෙනි කතන්දරේ තමයි ඉතා කෙටි කාලෙකින් පළදාව ගන්න. එක කෙටි කාලෙකින් බඩු ගන්න එපා. ඉතා කෙටි කාලයකින් පළදාවක් ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි ඉතා කෙටි කාලයකින් පළදාව ගැනීම. හරිනේ. ඊට පස්සේ ඔය තුන්වෙනි කතන්දරේ නොමුහුම් ශාක ලබා ගැනීම. අලුත් වචනය. නොමුහුම් ශාක ලබා ගැනීම. හරි නෑ දැනට ලියමු හරි කමන්නේ මොකක් වුණත් අපිට මොකෝ වගේ නොමුහුම් ශාක ලබා ගැනීම. හරි. ඔතන ඔය නොමුහුම් කියන කතන්දරේ තියෙනව නේද? නොමුහුම් කියන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ එකම ලක්ෂණය පවත්වාගෙන යන ගස්. හිතන්නකෝ දැන් මම හදනවා මෑ ගස් ටිකක් අවුල් නම් හරි මෑ හදමුකෝ මෑ ගස් ටිකක් හදනවා උස මෑ ගස් හදන්න. ඒ කියන්නේ මෑ අර මම හිතන්නේ මෑ බීජය පැල කරලා හැදෙන ගස් ටික උසයි. හරි එක ගස් සෙට් එකක් හැදුවා ඒ ගස් සෙට් එක උසයි. ඒක නිකන් තේරුම් නැත්තම් right මෙහෙම හිතන්න. මේ හරි වහිතන පේනවා ඇති. දැන් හිතන්න මෙන්න මෙහෙම ලියවෙනවද? මෙන්න මෙහෙම මෑ ගස් ටිකක් හැදුවා
දැන් මේ සෙට් එකම උස ගස් ටිකක් ඉන්නේ. මේ සෙට් එකම උසයි. right. මේ සෙට් එකම උස ගස් ටිකක් ඉන්නේ. ඊට පස්සේ මේකෙන් මම කරල් ටිකක් කරගෙන ඊළඟ පරම්පරාව හදනවා. ඒ ගස් ටිකත් උසයි. හරි ඒ ගස් ටිකත් උසයි. ඊළඟට මේකෙන් කරල් ටිකක් හදගෙන ඊළඟ පරම්පරාවක් හදනවා. ඊළඟ ගස් සෙට් එක. ඒ ටිකත් උසයි. right. ඒ ටිකත් උස ටිකක් එන්නේ. එතකොට මෙන්න මේකට අපි කියනවා නුඹුහුම් ශාක. පරම්පරා ගණනාවක් තිස්සේ වෙනස් වෙන්නේ නැති ලක්ෂණයක් ඔය පවත්වා ගන්න එකට අපි කියනවා නුඹුහුම් ලක්ෂණ කියලා. හරි. පරම්පරා ගණනාවක් තිස්සේ ක්‍රම ලක්ෂණය තමයි එන්නේ. උස නම් උස, මිටි නම් මිටි. හරි. අන්න ඒ වගේ ටිකක් තමයි එන්නේ. right. ඔබ තමයි ඊළඟ කතාව. එතකොට 3 නුඹුහුම් ශාක ලබා ගැනීම. right. හරිනේ. ඊළඟට 4 හතර තමයි ඔයාට දැන් මේ ගස් දෙක තුනක් හැදුවට පස්සේ වෙනස් ලක්ෂණ අඳුරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ පරස්පරව කියන්නේ පැහැදිලිව පේන ලක්ෂණ තියෙන්නත් ඕනේ. එතකොට මේ ගහේ මේ ඔක්කොම තියෙනවා. ඒක තමයි ඊළඟ කතන්දරේ. පරස්පර ලක්ෂණ හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ. පරස්පර ලක්ෂණ හඳුනා ගැනීමට හැකියවීම. right. එතකොට 4 තමයි ඔය පරස්පර ලක්ෂණ. ඒ කියන්නේ හිතන්නකෝ ඔයාට උස මෑගස් ටිකක් හදන්න පුළුවන් වගේම මිටි මෑගස් ටිකක් හදන්න පුළුවන් වෙන්නත් ඕන. හරිද? නැත්නම් ඕකේ තියෙන පුතා තව ලක්ෂණයක් ඔය. ඔය මෑගස් වල එනවනේ කරල්. සමහර කරල් දිගු කරල්, සමහර ඒවා වටකුරුයි. පොඩ්ඩක් වෙයි නැමිච්ච කරල් එන ඒවා තියෙනවා. අන්න ඒ වගේ පරස්පර ලක්ෂණ තියෙන ගස් තියෙනවා. right. ඕක තමයි ඊළඟ කතාව. එතකොට 1 2 3 4ක් අපි ගෙනාවනේ. පළවෙනි එතකොට ඔවුන් ආයෙ පොඩ්ඩක් මුලට ආව. අපි ඉන්නේ කොතනද දැන්? ඇයි මෙන්ඩල් ගෙවතුමෑ ගත්තේ? ගෙවතුමෑ ගත්තේ උගාව තිබ්බේ ගෙවතුමෑ හින්දා නෙවෙයි. හරි. ඔය ගෙවතුමෑ ගත්තේ පළවෙනි එක තමයි පහසුවෙන් බලා ගන්න පුළුවන්. right. දෙවෙනි එක තමයි ඉතා කෙටි කාලෙකින් ඵලදාවක් ලබා ගන්නත් පුළුවන්. nice. තුන්වෙනි එක නුඹුහුම් ශාක තියෙනවා. දැන් මොකද්ද නුඹුහුම් කියන්නේ? right. හරියට හරි. ඒක තමයි. නුඹුහුම් කියන්නේ පරම්පරා ගණනාවක් තිස්සේ එකම ලක්ෂණයෙන් ආපු ඒවා. ඊළඟට 4 වෙනි එක තමයි පරස්පර ලක්ෂණ තියෙන ශාක කීපයක් අපිට හදා ගන්න පුළුවන්. උස නම් උස, මිටි නම් මිටි, කොට ගන්න එපා දෙකම එකයිනේ. ඊළඟට මේ මෙතන එකක් තියෙනවා පුතා. ඊළඟට තියෙන එක මේ ගෙවතුමෑ ශාකය. හරිද? ඒ ගෙවතුමෑ ශාකයෙන් අපිට පුළුවන් එක්ක ස්වපරාගණය කරන්න නැත්තම් පරපරාගණය කරන්න. හම්මට සිහියපෝ මේ මොකක්ද? ස්වපරාගණයයි අනිත් එක පරපරාගණයයි. ගන්නයි යන්නම් කම්මැලි කමන්නේ. හරි. එකක් ස්වපරාගණය අනිත් එක පරපරාගණය කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ ගෙවතුමෑ ශාකය. ඒ කියන්නේ මොකක්ද? right. ඒ කියන්නේ මෙහෙම එකක් මේ හැරෙන්නේ නිකන් පේනවා කියලා හිතමු. මෙතන තියෙනවා ගෙවතුමෑ ශාකයක්. ඔතන තියෙනවා එක්තරා ගෙවතුමෑ ශාකයක්. නැත්නම් මෙතනක් තියෙන තව ගෙවතුමෑ ශාකයක්. හරි. කොහොමද? ඕකේ. ඊළඟට අපි හිතමු ওই ගෙවතුමෑ ශාකේ මෙන්න මේ හරි මොකක් හරි මලක් හරි මොකක් හරි තියෙනවායි කියලා. හරි. මේ හරියත් ඔක මලක් හරි මොකක් හරි තියෙනවා. right. ස්වපරාගණය කියන්නේ මොකෙක් හරි සමනලෙක් හරි මොකෙක් හරි එකෙක් ඇවිල්ලා මෙන්න මේකේ වැහුවා. මේකේ වැහුවා. ඌ ඊට පස්සේ එතන ඉඳලා කෙලින්ම ගියා ඊළඟ මලකට. ඒ ගහේම තව මලකට ගියේ. හරි. අන්න ඕකට කියන ස්වපරාගණය. හරි. එම ශාකේ එක මලක වහලා ඌ ඒ ගහේම තව එකකට යනවා. පරපරාගණය වෙනස් වෙන්නේ. අපි හිතමු මේ මෙතන ඊට එහා අල්ලපු ගහේ හරි තව මලක් ඉතින් කොහොම ඉතින් ලස්සන මලක් ඇවිල්ලා ඕකේ වහපු මේ මැස්සට හරි බඹරට හරි දෙබරට හරි හිතන නෑ මං යනවා මේකට මේ පැත්තකට. ඒ කියන්නේ ඌ ඒ ගහේ ඉඳලා තවත් එක්තරා ගහකට තමයි ගියේ. එතන වෙන්නේ පරපරාගණය. දැන් වැඩේ තේරුණානේ? ස්වපරාගණය කියන්නේ ඒ ගහේ මලක වහලා ඌ ඒ ගහේම තවත් මලක යනවා. හරි. එක ගහක ඔයතර මල් වල රොන් පුරා බොණ්ඩ හොඳ නෑ. ඒක ස්වපරාගණය. හරි. පරපරාගණය කියන්නේ එයා එක මලක වහලා, ඒ කියන්නේ එක ගහක එක්තරා මලක වහලා ඌ වෙන ගහක මලක තමයි ආය වහන්නේ. එතන පරපරාගණය. ඔය ගෙවතුමෑ ශාකය වල දෙකම කරන්න පුළුවන්. ඕම් තව හේතුවක් ඈ. ඒතර ඕම් මං හේතු මං හිතන්නේ 5ක්. yes 5ක් කියලා තියෙනවානේ. තව එකක් වගේ අපි බලමු මේ ඊළඟට තමයි
අන්තිම එක මේක නිකන් හොඳ මේක. ශාක මුහුම් කරලා අපිට අලුත් ජනිතයින් ලබා ගන්න පුළුවන්. මුහුම් කර නව ජනිතයින් ලබා ගැනීම. ජනිතයින් කියන්නේ ජනිත ලබා ගන්න එක නෙවෙයි ඈ. හරි. එතකොට අලුත් එක තමයි ශාක මුහුම් කර නව ජනිත. මුහුම් කරනවා කියන්නේ පුතා මේ ගස් දෙකක් ජිගිලි කරනවා වගේ එකක් තමයි නේද? ගස් දෙකක් එකතු කරලා අපිට අලුත් ගහක්. හරි. එතකොට අලුත් ශාකයක් අපිට ලබා ගන්න පුළුවන්. හිතන්නකෝ කුස මෑ ගහකුයි මිටි මෑ ගහකුයි ඒ වලේ තියෙන දෙකක් එකතු කරලා අපිට අලුත් ලක්ෂණ තියෙන ගහක්. නැත්තම් නව ජනිතයි. not ජනිත කියන්නේ ජනිතයෙන් කියන්නේ අලුත් එකක් ලබා ගන්න පුළුවන්. right. එතකොට උන් කතන්දර ටික ඉවරයි. ආයතාව ඉස්සල්ලාම අපි කිව්වා මොකද්ද? right. ප්‍රවේණි විද්‍යාවේ පියා කියලා හඳුන්වන්නේ ගෙගරි මෙන්ඩල් කියන පොඩි කතන්දරයක් කිව්වා. එයා මෙහෙමයි කියලා. ඒක විභාගයට අහන්නේ නැහැ නේ. හින්දා ඒක මතක තියාගන්න එපා. හරි. ගෙගරි මෙන්ඩල් තමයි පරිණාමය නෙවෙයි ප්‍රවේණීය පියා. හරි. ආවේනීය පිළිබඳව ඔවුන්ගේ පරීක්ෂණ වලට ආවට පස්සේ ගෙගරි මෙන්ඩල්ගේ හරිද? පොර මොකද්ද කියන්නේ? එයා පාවිච්චි කරලා දෙන්නේ ගෙවතුමා ශාකයක්. විභාගෙදී ගොඩක් වෙලාවට අහන්න පුළුවන්. ඇයි ඔයා ඔයා නෙවෙයි මෙන්ඩල් ගෙවතුමා ශාකයක් පාවිච්චි කරේ? හරි. එතකොට පළවෙනි කතාව මොකද්ද? ඌගාව තිබ්බ ගෙවතුමා ශාක විතරයි. නෑ වැරදි. එහෙම කියන්න බෑ. පළවෙනි එක පහසුවෙන් වගා කරන්න පුළුවන්. ඊළඟට ඉතා කෙටි කාලයකදී පළදාවක් ගන්න පුළුවන්. හරි. නුමුහුම් ශාක ලබා ගන්න පුළුවන්. නුමුහුම් කියන්නේ මොකද්ද? પરම්පරා ගණනාවක් තිස්සේ එකම ශාකය ලබා ගන්නවා. ඊළඟට පරස්පර ලක්ෂණ හොයා ගන්න පුළුවන්. ඉතින් එහෙම ගස් ටිකක් තියෙනවා. හොඳයි. ඊළඟට මේ ගෙවතුමෑ ශාකයේ ස්වපරාගණය කරනවා පරපරාගණයත් කරනවා. නයිස්. මේකම කරා. අන්තිමට මේ ශාක දෙකක් මුහුම් කරලා නව ජනිතයින් ලබා ගන්න පුළුවන්. right. ඔය ටික ලියාගත්තා කියන්නේ ඔයගොල්ලෝ නිකන් දැන් පාඩමේ සාමාන්‍ය 30ක් විතර ගොඩ. මේක වැඩි ඔයාලට දැන් තේරුණා කියන්නේ දැන් ටිකක් ගොඩ. right. එහෙනම් ඊළඟ කතන්දරේ නම් ඊළඟ එකේ තමයි අපිට සුපිරිම වැඩේ තියෙන්නේ. එතකොට ගෙවතුමෑ ශාකේ කතන්දරේ හරි මේක මැකුවා. හරි අම්මා. හරිනේ. එතකොට ඒ කතන්දරේ හරි. තහමාරනේ. nice. ඊළඟට මේ දැන් අපිට ඊළඟට තියෙන ඔය මෙන්ඩල් මොකද්ද කරපු පරීක්ෂණය කියලා බලන්න. හැබැයි ඒකට එන්න කලින් අපි පොඩ්ඩක් දැනගන්න ඕනේ ඒකට පොඩ්ඩක් ලියන්න පොඩි මේ වචන වර්ගයක් තියෙන ඒ ටික පොඩ්ඩක් හුරු වෙන්න ඕනේ. හරි. හරි. එතකොට මෙන්ඩල්ගේ පරීක්ෂණ වලට එන්න කලින් දැන් මේක ඇත්තටම කතන්දරේ මේක මේ ජානවල යන කතන්දරයක් නේ තියෙන්නේ. හරි. එතකොට අපි ලක්ෂණ ටිකක් පෙන්වන්න ඕනේ. හරි. දැන් අපි හිතමු මේ ලක්ෂණ පෙන්වන්න ඒවා ලියන්න දැනගන්න ඕනේ පළවෙනියටම. හරි. දැන් හිතන්න මෙන්ඩල් ගාව හරි අපි ගාව හරි තියෙනවා උසමෑ ශාකයක්. අපි ගාව තියෙනවා උසමෑ ශාකයක්. හරිද? එතකොට මේකේ අපි ලක්ෂණ පෙන්වන්න ඕනේ. එතකොට මේකේ අපි ලක්ෂණ ටික පෙන්වන්න ඕනේ. right. එතකොට ලක්ෂණ පෙන්වද්දී උසනේ ලක්ෂණේ. එතකොට උස කියන එකට ඔයා අකුරක් දාගන්න ඕනේ. හරි. ඔයා කැමති උසට k නම් k දාගන්න. ඒක ගැළපීමක් නෑ. එහෙම අවුලක් නෑ. හරි. ඔයා කැමති අකුරක් දාගන්න. දැන් මම උස කියන එක ගන්නවා tall හින්දා t කියලා දාමුකෝ. උස කියන්නේ t. හරි. එතකොට මේකේ උස අපි මේකේ උස කියන්නේ t කියලා ගමු. උස කියන්නේ t. උස කියන්නේ t පුතා. හරි. එතකොට මිටි. ඊළඟ එක මිටිනේ. එතකොට එයාගේ පරස්පර ලක්ෂණ අපි හිතන්න ඕනේ. ඊළඟ එක මිටි. මේක පොඩ්ඩක් හරි අවධානය ගහගන්න. මොකද මේක කෙලවුණොත් අපිට ඒකාංග මුහුණක් ගොඩනගන්න බෑ. හරි. මේක අර ගොඩ දාගන්න ඕනේ. මිටිනේ. දැන් මිටි කියන්නේ ෂෝට් s කියලා දාගන්න බෑ. ඔයා උසනේ වාගේ හොඳම ලක්ෂණේ. එතකොට උස t නම් උස කැපිටල් t නේ ගත්තේ. එහෙනම් මිටි ගන්න වෙන්නේ සිම්පල් t. හරි. දැන් ඔයා උස ගත්තේ a නම් මිටි ගන්න වෙන්නේ උගේ සිම්පල් a ඈ. කතන්දරේ තේරුණානේ? අර පරස්පර ලක්ෂණ දෙක හදාගන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි සාමාන්‍ය ලක්ෂණයක් හරියට ප්‍රකාශ කරද්දී කියන්නේ ලක්ෂණේ ප්‍රකාශ කරද්දී ඒ කියන්නේ ප්‍රවේණි ලක්ෂණේ කියද්දී උසනම් අපි ලියන්නේ හැම වෙලේම ඒ කියන්නේ ප්‍රවේණි ලක්ෂණයක් කියද්දී පුතා ඉංග්‍රීසි අකුරු දෙකක් තියෙනවා. දැන් මෙතන වැරදි. එක ඉංග්‍රීසි අකුරයි නේ තියෙන්නේ. උසනම් අපි ලියනවා TT. TT. මේක උස. මිටි නම් ලියනවා simple t. වැඩේ තේරුණාද? දැන් මෙහෙම ආවොත් එතකොට දැන් කවුරු කෙනෙක් එහෙනම් තියෙන කැපිටල් T සිම්පල් T උ මොකේද? උසයි මිටි කවලම් එච්චහදෙක්ද? ප්‍රශ්නේ. මෙතන පුතා මෙහෙම. ඕක අහගන්න දැන් මෙහෙම එකක් ආවොත් අපිට කෙල වෙලාද තියෙන්නේ. එහෙම එකක් නෙවෙයි. හරි. මෙතන
කැපිටල් T කියන්නේ කීලු බං. කැපිටල් T කියන්නේ හරිද? ප්‍රමුඛ ලක්ෂණය. ප්‍රමුඛ ලක්ෂණය. සිම්පල් T කියන්නේ නිලීන ලක්ෂණය. ඔක අපි දැන් ගණන් යන්න ඕනේ නැත්තම් කියලා වෙනවා. සිම්පල් T කියන්නේ නිලීන ලක්ෂණය. දැන් වැඩේ තේරුණාද? රයිට්. එතකොට මෙහෙම. ප්‍රමුඛ ලක්ෂණ සහ ওই නිලීන ලක්ෂණ කියන්නේ දැන් හිතන්න මම උසයි කියලා හිතන්න මම. හරිද? මම උසයි නම් මගෙන් එළියට පේන්නේ උස කියන සාධකයනේ. හරිද? එතකොට පුතා මගේ උස කියන ලක්ෂණේ තියෙනවා. එතකොට ඒක T. එතකොට මං ගාව තියෙනවා කැපිටල් T කියන ලක්ෂණ. මං උසයි. රයිට්. මම මිටි කියලා මේ කරනවා මිටි සයිස් එකේ. එතකොට මගෙන් එළියට පේන්නේ මිටි ලක්ෂණේනේ. එතකොට මගේ ප්‍රමුඛ වෙලා තියෙන එවලේ මිටි කියන එක. හරි. එතකොට ප්‍රමුඛයි නිලීනයි මතක තියාගන්න. දැන් මේකේ බලන්නකො TT කියන්නේ උසයි. සිම්පල් T දෙකම නිලීනයිනේ. හරි. එතන නිලීනයි ඒ කතන්දරෙත් එක්ක මිටි. දැන් මෙතන බලන්න කැපිටල් T සිම්පල් T දෙන්නම ඉන්නවා. මෙතන පුතා දෙන්නම හිටියට ප්‍රමුඛ ලක්ෂණය මොකද? උස කියන එකනේ. ප්‍රමුඛ ලක්ෂණය කැපිටල් T කියන්නේ උස කියන එකනේ. එහෙනම් මෙතන උසයි. හරි. මෙතන උසයි කිසිම අවුලක් නැහැ. හැබැයි වැඩේ තියෙන්නේ මෙයා ගාව සිම්පල් T එකකුත් තියෙනවා. ඕක හරියම කතන්දරය ගත්තොත් මුගේ පරම්පරාවේ කවුරු හරි දරුවෙක් කවදා හරි මිටිවීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි මේ වෙන්නේ. හැබැයි උසයි. ඌ ගාව කැපිටල් T එකක් තියෙනවා. හරි. දැන් ඒක තේරුම් නැත්නම් කාට හරි. දැන් කාටවත් ඒක තේරුම් නැත්නම් හරි. තේරුම් නැත්නම් ආයෙ අපි වෙන උදාහරණයක් ගමුකෝ. හරි. අපි ගමු තඩියයි කෙට්ටු එක. තඩි වෙන එකයි කෙට්ටු වෙන එකයි. ඒ කියන්නේ මහත සහ කෙට්ටු කියන ලක්ෂණ ගමු. එතකොට මේ මහත කියන ලක්ෂණය තමයි පුතා ප්‍රමුඛ එක. මේක තමයි ප්‍රමුඛ ලක්ෂණය. ඒ කියන්නේ මේක තමයි එළියට පේන එක. අපි ওই මහත එකට ගමු ෆැට්. ෆැට් කියන්නේ තඩිනේ. හරි. එහෙනම් කැපිටල් එක ගමු මහත. එතකොට මේක මොකද්ද මේ ඔපොසිට් මොකද්ද අර අනිත් පරස්පරයි එක. කෙට්ටුනේ. එතකොට අපි ඒකට හරි කෙට්ටු කියලා ගමු. මේ තේරෙන්න ලබ කරමුකෝ මේක. එතකොට උ නිලීනයි. ඒකේ තියෙන්නේ නිලීන සීන් එක. එතකොට ඒක සිම්පල් F මහත F කෙට්ටු සිම්පල් F. එතකොට දැන් මම මෙහෙම එකක් වෙනවා. මම අහනවා FF කියන්නේ කවුද? ඒ කියන්නේ ෆේල් එහෙම නෙවෙයි ඈ. FF කියන්නේ මහතයි. FF කියන්නේ උ මහත ඩයල් එක. මම අහනවා සිම්පල් F කියන්නේ කවුද? සිම්පල් F උත් ෆේල් තමයි. උගේ අර වැරදිලා මාර්ක් ෂීට් එක FF එනවා. එහෙම නෙවෙයි ඈ. FF කියන්නේ උ කෙට්ටුයි. උ කෙට්ටුයි. ඊළඟට මෙහෙම එනවා. කැපිටල් F සිම්පල් F එනවා. ඌ මොකද්ද? මේක කැපිටල් F ඈ. කැපිටල් F සිම්පල් F වෙනවා. ඌ මොකද්ද? ඌ ඇවිල්ලා උගේ කැපිටල් F එකක් තියෙනවනේ. ඒ කියන්නේ ඌ ප්‍රමුඛයිනේ. ඒ කියන්නේ ඌත් මහතයි. ඌත් මහතයි. හැබැයි උගේ පරම්පරාවේ කවුරු හරි කෙට්ටු වීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඕක තමයි කතන්දරේ. එතකොට ඔයාලට දැන් ලක්ෂණයක් ලියන්න පුළුවන්. ලක්ෂණයක් ලියද්දී කතන්දරේ මොකද්ද? ලක්ෂණයක් ලියද්දී ඕගොල්ලෝ ඉංග්‍රීසි අකුරු දෙකක් පාවිච්චි කරනවා. රයිට්. එතකොට ඉංග්‍රීසි අකුරු හදාගන්නේ කොහොමද? ඔයාලා කැමති ඉංග්‍රීසි අකුරක් ගන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගන්න ඉංග්‍රීසි අකුර දැන් මේ මහතට එක් ගත්තොත් ආයේ කෙට්ටුට වෙන අකුරක් ගන්න බෑ. ඒකේ සිම්පල් එක තමයි මේකට ගන්න ඕනේ. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ප්‍රවේණික ලක්ෂණයක් ලියද්දී ඉංග්‍රීසි අකුරු දෙකක් ලියලා තමයි වැඩේ ලියන්නේ. ওই කතන්දර ටික හරිනේ. එතකොට ප්‍රමුඛ ලක්ෂණය කියන්නේ පිටට පේන හොඳ මේක. නිලීන එක කියන්නේ ඒක අපේ ඇඟ ඇතුලේ හැංගිලා තියෙන්නේ. එතකොට නිලීනයි. ওই කතන්දර දෙක හරිනේ. නයිස් වැඩේ ගොඩ. හරි. මොකද ඕක දන්නේ නැතුව මෙතනින් එහාට යන්න බෑ. ඕක තේරුන්නේ නෑම තාම. තේරුන්නේ නෑ වගේන මට ඒක ආපහු පොඩ්ඩක් කියන්න. මට මේක තේරුන්නේ නෑ. මට බඩට දෙනවා වගේ නා. ඒක කියපන්ලා ඈ. හරි. නැත්තම් අපිට මේක තේරුන්නේ නැතුනම මෙතනින් එහාට මේක කරලා කිසිම වැඩක් නෑ. හරි. දැන් 10 වසරේ උන්ට නම් අවුලක් නෑ. උන්ට මේක හදාගන්න කල් තියෙනවා. එතකොට මොකද ඒගොල්ලන්ට ලබන අවුරුද්දේ දෙසැම්බර් 11 වසරේ උන්ට නම් දැන් පෙරහැර නිකන් ගිහිල්ලා දැන් ඊළඟට දේවාලේ පෙරහැර එන ටයිප් එකේ තියෙන්නේ. ඒ තරමටම කෙලවිලා දැන් ඉන්නවනම් දැන් වැඩ කරන්න දැනුත් ඔයාලා පුතා වැඩ කරන්නේ කියන්නේ හොඳමකින් කරගන්න තමයි ඔය යන්නේ ඈ. ඔක පොඩ්ඩක් මතක තියාගන්න. හැමදාම කියනවා වගේ විනාඩි 20වත් පාඩම් කරහල්ල නැත්නම් ඉතින් අප්පට සිරි වෙලා සොරි වෙනවා සුපිරියට නෑ. අර මම හැමදාම කියන්නේ මේක පුතා ෆේල් වුණොත් හරි ඔයාලට කරන්න දේවල් නැතුව නෙවෙයි. කරන්න දේවල් තියෙනවා. හැබැයි
අර ඉගෙනගෙන තැනකට යනවා කියන එක නැති වෙලා නේ. ටික එහෙම නිකන් ගොම්පාට අපරාධිනේ. රයිට්. ඊළඟට දැන් තමයි හොඳම කතාවට එන්නේ. මෙන්ඩල්ගේ මෙන්න මේක සුපිරියට මහගන්න මේක තමයි කට්ටියම කියලා කරගන්නේ. මෙන්ඩල්ගේ ඒකාංග මුහුම. මෙන්ඩල්ගේ ඒකාංග මුහුම. හරි. ඇත්තම කතන්දරේ මෙහෙමයි. හරිද? මෙන්ඩල් මුහුම් දෙකක් විතර හදලා තියෙනවා. ඕකේ A level biology A level biology එකේදීම කියන ඔයගොල්ලෝ A level එහෙම බයෝ කරත් ඕක දැන් කියලා දෙනවා. හරිද? එතකොට ඒකාංග මුහුමයි ද්වංග මුහුමයි කියලා ඔහම එන ලොකු ලස්සන කතන්දර ටිකක් තියෙනවා මෙන්ඩල් කියනවා ඇත්තට සිරා වැඩෙක්. හරි. එතකොට ඌ එහෙම කරපු දේවල් තියෙනවා. ඔයාලට තියෙන ඒකාංග මුහුම විතරයි. ඕකත් කරගන්න බරව දඟලන්න එපා. මේක හරි ලේසියි. හැබැයි මම කියන විදිහටම කරන්න. හරි. දැන් මෙන්න මෙහෙමයි වැඩේ පටන් ගන්නෙ. අපි හිතමු මෙන්ඩල්ගේ ඒකාංග මුහුම පටන් ගන්න මෙහෙම. අපි ගාව තියෙනවා උසමෑ ශාකයකුයි ඒ කියන්නේ මෙහෙමයි නොමුහුම් උසමෑ ශාකයක්. අපි ගාව තියෙනවා නොමුහුම් මම මේ පැත්තකින් ලියන්න නොමුහුම් උස මෑ ශාකයකුයි නොමුහුම් මිටි මෑ ශාකයකුයි දෙකක් තියෙනවා. වැඩේ හරිනේ. ඔය දෙකෙන් තමයි අපි දැන් ඒකාංග මුහුම ගොඩනගන්නේ. හරි. ඒතර මේක සෑහෙනම එෆර්ට් එකක් දීලා අහගන්න. මොකද මම මේක කොහොමත් ඕගොල්ලන්ට මොන මොගොල්ලෝ හිටියක් තේරෙන්න කරනවා. හැබැයි ඕගොල්ලෝගේ අවධානය ඕනේ. දැන් මේක අද තේරෙයි. හෙට යද්දී ආය මතක් කරන්න එපා. right. මේකදී අපි උස සහ මිටි නැහැ. උසයි මිටි නෙගන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම පැත්තකින් ලියා ගන්න ඕනේ අපි උස සහ මිටි වලට ගන්න ලක්ෂණ. දැන් මම කැමති හරි උස වලට ගන්න කැපිටල් T. එහෙනම් මිටි වලට මම අකමැති වුණත් ගන්න වෙන්නේ සිම්පල් T තමයි. ඔය කතන්දරේ හරි මේක මෙහෙන් දිවුවොත් කැපයි. මේ පැත්තේ ලියන්න මේ හරියන වගේ උස T මිටි සිම්පල් T right ඒකංග මොම පටන් ගද්දී මුලින්ම ලියනවා P පරම්පරාව කියලා. ඒක තමයි අපේ හම් වෙන පළවෙනි පරම්පරාව. P පරම්පරාව හරි නේද ලියන්න අපේ සිග්නල් වලට ගැටලුවක් තියෙනවා right P පරම්පරාව. එතකොට පළවෙනි පරම්පරාවනේ පළවෙනි පරම්පරාවේදී අපිට ඉන්න නොමුහුම් උස මෑ ගහකුයි නොමුහුම් මිටි මෑ ගහකුයි. එතකොට නොමුහුම් කියන්නේ මොකද්ද? එතකොට පුතා මේ මෑ ගහ පරම්පරා ගණනාවක් තිස්සේ උසට හදපු ගස් ටිකක් තමයි මෙතන ඉන්නේ. ඊළඟට අපිට දීලා තියෙනවා පරම්පරා ගණනාවක් තිස්සේ මිටි වලට හදන චූටි මෑ ගස් සෙට් එකක්. ඔය ගස් දෙක එකතු කරලා තමයි දැන් අපි ඕම් ජිග්ලි වැඩක් කරන්න යන්නේ. right? එතකොට පළවෙනි එක සෙට් කරනවා නොමුහුම් උස මෑ ගහකුයි සෙට් කරන්න පොඩ්ඩක් කතරේ දාන්නේ. හරි ටික ඇත්තම කතන්දරේ ටොපික් කතර දාපල්ලා ටොයිලට් වල එහෙම ලියනවා නේද? ඒ දන දී. ඒක ඉතින් එහෙම නෙමෙයි මෙන්ඩල් ලියපු විදිහට ලියමු. ඒ වැඩි කිරීම B ඈ. එතකොට කවුරු හරි ලියයි AB කියලා හරි. හරි. එතකොට ඕක තමයි හරිම විදිහ ඈ. මම නිකන් කිව්වේ. හරිද? ඊට පස්සේ නොමුහුම් උස මෑ ගහ සෙට් කරන්න යනවා අපි. නොමුහුම් පොඩ්ඩයි මාතෘකාවත් එක්ක ටැපලෙනවා නැත්තම් මේවා. නොමුහුම් මිටි මෑ ගහත් එක්ක ඕම ඒවත් එක්ක සෙට් කරනවා. හරිද? දැන් මට කියන්නේ නොමුහුම් උස මෑ. කොහොමද අපි ඒක ලියලා පෙන්නන්නේ? නොමුහුම් උස මෑ එක අපි ලියලා පෙන්නන්නේ කොහොමද? උස නම් නොමුහුම්නේ. ඒ කියන්නේ මු කාලාන්තරයක් තිස්සේම උසයිනේ පුතා. මිටි කියන ලක්ෂණය මුගේ ගෑවිලාවත් නැහැනේ. එහෙනම් මුට ලියන්න වෙන්නේ TT කියලා. ඇයි සිම්පල් T එකක් දාන්න බැරි? මුගේ මිටි කියන ලක්ෂණේ ජීවිතේට ගෑවිලා නැහැ. මූ දන්නේ උස කියන එක විතර. හරි. ඊළඟට නොමුහුම් මිටි. ඒ කියන්නේ මිටිමනේ. සිම්පල් T. ඕම් පළවෙනි පරම්පරාවේ සෙට් එක ලියාගත්තා. ඔයාලා රවුමක් දාගත්තත් ගැටලුවක් නැහැ. right. ඊළඟට මුන් දෙන්නගෙන් දරු පැටියක් හදන්න යන්නේ. හරි. මුන් දෙන්නගේ දරු පැටිය හැදෙනවා. මෙහෙම මට කියන්න මේ මෙතන ඉන්නේ T නේ. කැපිටල් T නේ ඉන්නේ. මෙතන ඉන්නේ සිම්පල් T. එතකොට උන් දෙන්න තමයි එකතු වෙන්නේ. ආයේ මුන් දෙන්නගේ වෙන කතන්දර හිතන්න එපා. අතන ඉන්නේ කැපිටල් T දෙන්නේ. අවුලක් නැහැ කැපිටල්. එතන දෙන්නගෙන් එක කැපිටල් T එකක් ගත්තා. මෙතන සිම්පල් T එකෙන් එක සිම්පල් T එකක් ගත්තා. උන් දෙන්න එකතු වුණා. හැදුනා කැපිටල් T සිම්පල් T කියලා එකක්. හරි. ඔන්න එහෙම එකක් හැදුවා. මෙන්න මුට අපි කියනවා. හරි. ඒක පොඩ්ඩක් කැතයිනේ ඉලිපුවා. පොඩ්ඩක් ඇල්ලවිලා නිකන් චප්ප වෙලා වගේ තියෙන්නේ. මෙන්න මේ පොඩ්ඩක් ලස්සන ලියන්න. ක්ලාස් වල ඉන්න ගියත් දැන් කතර ලියනවා මේ ලස්සනට ලියන්නේ. මේකට අපි කියනවා F1 පරම්පරාව. මු F1 පරම්පරාව. හරි.
F එක පරම්පරාව. ඊට පස්සේ F එක පරම්පරාවේදී නේද F එක පරම්පරාවක් නැහැදලා තියෙන්නේ. දැන් මේ වගේ ගස් දෙකක් ඊළඟට සෙට් කරනවා. මේක පුතා මෙහෙමම තමයි යන්නේ. ඒකාංග භූම මෙච්චරයි. ඉස්සල්ලාම මොහොම් ගස් දෙකක් සෙට් කරා. ඊට පස්සේ උන්ගේ පැටිය ආවනේ. ඒ වගේ පැටව දෙන්නෙක් සෙට් කරනවා දැන්. ඒ වගේ පැටව දෙන්නෙක් කියන්නේ මොකක්ද? මෙහෙම ගස් දෙකක්. TT ගහක් සෙට් කරනවා. තව TT ගහක් එක්ක. කොහොම ගහක් එක්ක සෙට් කරනවා. ඊට පස්සේ උන්ගේ පැටව ගන්න තියෙන්නේ. හරි. එතකොට F එක පරම්පරාවම තමයි මේ යන්නේ. හරි. F එක පරම්පරාවේ පැටිය ආවා. ඊට පස්සේ F එක පරම්පරාවේ පැටව ඒ වගේ ඩබලක් සෙට් කරනවා. මෙන්න මෙතනින් එහාට යද්දී අපිට ආකාර දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. එක්ක පනට් කොටුවක් කියලා එකක් තියෙනවා. හරි. පනට් කොටුව. එහෙම එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට යන්න පුළුවන් මකුළු දැලට. හරි. ඉස්සෙල්ලා අපි පනට් කොටුවට යන්න. ඊළඟට මකුළු දැලට යන්නේ. පනට් කොටුව මෙතනින් ඉඳ ගන්න පුළුවන්. පනට් කොටුව මෙච්චරයි කරන්න තියෙන්නේ. මෙතනින් ඔයාලා ගන්න පොඩි කොටුවක්. ඒකට දාගන්න ඕනේ 3යි 6යි 9යි. කොටු 9ක මෙන්න මේ වගේ කොටුවක් ගහගන්න. මම හිතන මේක පේනව ඇති. දන්නේ නැහැ. හරි පේනවා ඇතිනේ නේ පිටිපස්සේ. මම බලා ගන්න වෙන්නේ. ඔන්න ඔහම කොටුවක් ගහගන්න. රයිට්. ඊට පස්සේ මේ කොටුවේ මේ උඩ තියෙන කොටුව තියෙනවානේ මේ කෙලවරේ මේ උඩ තියෙන එක බෙදහන්. මට මෙහෙම මේ කෑල්ල අපිට ඕනේ. ඕකේ ඕන නම් ගෑනු පිළිමි මල් පළතුරු ඔහම දාගන්න පුළුවන්. ඒක දැම්මේ නැතත් කමක් නැහැ. ඊට පස්සේ මේ ඉංග්‍රීසි අකුරු දෙක තියෙනවා නේද? ඔය ඉංග්‍රීසි අකුරු දෙක මෙතන ලියන්න. T simple T. මේ ඉංග්‍රීසි අකුරු දෙක තියෙනවා නේද? ඕක මෙතන ලියන්න. capital T simple T. හරි. ඊට පස්සේ අර ඉස්සර ಗುಣ කරන්නේ අර ගණිත වගු තියෙන්නේ මෙහෙම ಗುಣ කරන්නේ එහෙම ಗುಣ කරහල් TT වැඩි කරපුවාම ගණන් වල කියන වගේ T වර්ගය ලියන්න එපා ඒ ගණන් වල මේක ලියනවා TT වැඩි කරපුවාම capital T ඔහොම තමයි capital T simple T එකකට ගහම capital T simple T හරිද ඊළඟට capital T මේ simple T එකකට ගහම capital T simple T ඊළඟ simple T එකකට ගහම TT ඔහොම එකක් කියන්නේ ඕ F එක පරම්පරාවේ දරුවෝ දෙන්නගේ දරුවෝ සෙට් එක තමයි මේ හදුවේ. ඒ උගේ දරුවෝ සෙට් එක. හරි. දැන් අපි උගේ දරුවෝ සෙට් එක හරියට ලියාගත්තොත් මම මේ පැත්තෙන් උගේ දරුවෝ සෙට් එක ලියන්නම්. මේ දරුවෝ ටික දැන් දිග ඇරගෙන ගියොත්. හරි. අපිට හම්බෙලා ඉන්නවා. හරි. අපිට හම්බෙලා ඉන්නවා capital T කියලා දරුවෙක්. ඊළඟට simple T මෙන්න මෙහෙම දරුවෝ දෙන්නෙක් හම්බෙලා ඉන්නවා. ඊළඟට මෙහෙම දරුවෙක් ඉන්නවා. ඕම් දරුවෝ 4 දෙනා. ඕවනේ දරුවෝ 4 දෙනා. දරුවෝ පැටවු 4 දෙනා ඉන්නවා. දැන් ඇත්තටම බැලුවොත් පුතා දැන් මේකේ අනුපාත කතන්දර දෙකක් ඊළඟට ලියන්න ඕනේ. එක අනුපාතයක් තමයි රූපානුදර්ශ අනුපාතය අනිත් එක ප්‍රවේණිදර්ශ අනුපාතය කියලා. හරි. පළවෙනි එක මොකද්ද? රූපානුදර්ශ අනුපාතය. හරි රූපානුදර්ශ අනුපාතය කියන්නේ ඔයාට පේන විදිහට. හරි. දැන් මට කියන්නේ රූපානුදර්ශය. ඒ කියන්නේ උසයිද මිටිද කියන එක. රූපයට අනුව අනුපාතයක් ගොඩනගහන් කියලා කියන්නේ. capital T කියන මේ පළවෙනි දරුව උසයිද මිටිද? හරි. දැන් කොහොමත් මේක පුතා උස මිටිනේ අනුපාතයක් එන්න ඕනේ. එක්ක උසයි නැත්නම් මිටිනේ. හරි. දැන් මට කියන්න පළවෙනි දරුවා මු උසද මිටිද? ඌ උසයි ඌ දාගත්තා මේක. capital T simple T උසයිද මිටිද? උසයි ඌට උස දාගත්තා capital T simple T උසයි ඌ දාගත්තා simple T ඌ මිටි අනුපාතය කීයද උස උන් කීයද 1 2 3යි එහෙනම් උස 3යි මිටි කීයද 1යි ඕම් රූපානුදර්ශ අනුපාතය ඒක හොයාගත්තා හරි රූපානුදර්ශ අනුපාතය කියන්නේ මොකද්ද ඔයාට පේන රූපයට අනුව ඔයාට පේන්නේ කොහොමද ඒකට අනුව අනුපාතයක් ගොඩනගා ගන්න හරි එතකොට උසද මිටිද ඊළඟට ප්‍රවේණිදර්ශ අනුපාතය ඒක මම මෙහෙම ලියන්නම් හරි ප්‍රවේණිදර්ශ අනුපාතය ප්‍රවේණිදර්ශ අනුපාතය කියන්නේ මේ බලන්න දැන් ඉන්න විදි මේගොල්ලෝ ඉන්න විදි බලන්න capital T දැන් මේ පනට් කොටුව දිහාට උඩට එන්න මේ පනට්ට මේකට කියන්නේ පනට් කොටුව මේකට කියන්නේ පනට් කොටුව capital capital T දෙන්නෙක් ඉන්නේ එකයි නේද ඉන්නේ එහෙනම් ඌම ලියාගත්තා
capital T ඉන්න එකෙක් ඉන්නවා. ඊළඟට capital T simple T තියෙන අය ඒ වගේ දෙන්නෙක් ඉන්නවා. ඊළඟට simple T. ඕ. ඔය ටිකනේ ඇත්තටම මේ කොටුව ඇතුලේ ගත්තොත් ඉන්නේ නේ. capital T අය කී දෙනෙක් ඉන්නවද? එක්කෙනයි. ඊළඟට capital T simple T අය එහෙම එවුන් මෙතන එකයි මෙතන එකයි දෙන්නයි. simple T අය එක්කෙනයි. එතකොට ප්‍රවේණි දර්ශ අනුපාතය 1:2:1. හරි. ප්‍රවේණි දර්ශ අනුපාතය කියන්නේ ප්‍රවේණික ලක්ෂණ. මෙන්න මේ ලක්ෂණ පේන විදියට අපි අනුපාතයක් ගොඩනගනවා. හරි. එතකොට මේක මතක තියාගන්න. හරි. මේක තමයි මේකේ තියෙන කතාව. ඕනෑම මෙන්ඩල්ගේ ඒකාංග මුහුමක හරිද? ඕනෑම ඒකාංග මුහුමක රූපානුදර්ශ අනුපාතය හැම වෙලේම 3:1යි. ප්‍රවේණි දර්ශ අනුපාතය හැම වෙලේම 1:2:1යි. ඔයාලට විභාගෙදී නිකන් හිතන්නකො මේ ඒකාංග මුහුමක් ගොඩනගන්න ආවා කියලා. එහෙම ඉන්නේ නැහැ. හරි. ආවොත් ඔයාගේ රූපානුදර්ශ අනුපාතය රූපයට අනුපාතය 3:1ක් වෙන්න ඕනේ. ප්‍රවේණි දර්ශ අනුපාතය 1:2:1ක් වෙන්න ඕනේ. 1:2:1ක් වෙන්න. එහෙම වුණ නැත්නම් ඔබේ එක වැරදි පුතා. ඒක තමයි කතාව. හරි. මම හිතන්නේ මේ කතන්දරේ තේරුණා. හරි. ඔක කාට හරි ලියා ගන්න ඕන නම් සටපට ගාලා ලියාගෙන නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගාගෙන ටෙක්නොලොජිය පාවිච්චි කරා. රයිට්. ඕක තමයි මේ කතන්දරේ. හරිනේ. ඕකේ. දැන් මේක තේරුණානේ මෙන්ඩල්ගේ ඒකාංග භූමියේ පළවෙනි එකට එන්නේ P පරම්පරාව. නුමුහුම් උස 1යි නුමුහුම් මෑග නුමුහුම් උස මෑගහයි නුමුහුම් කොට නෙවෙයි නිටි මෑගහකුයි සෙට් කරා TTT. හරි. උන් දෙන්නගෙන් පැටි එක්කව ඌ කැපිටල් C සිම්පල් T. ඊට පස්සේ උන් දෙන්නගේ පැටව දෙන්න සෙට් කරා. ඊට පස්සේ ඒ පැටව දෙන්න මම කිව්ව ක්‍රම දෙකකට ගන්න පුළුවන්. එක්ක පනට් කොටුවක් ගහනවා. නැත්තම් ඕගොල්ලන්ට මකුළු දල ගහන්න පුළුවන් කියලා. දැන් අපි මකුළු දල ගහන තැනට එමු. දැන් මේ කෑල්ල හරි. දැන් මම පොඩ්ඩක් මේකම ප්‍රවේණි දර්ශය රූපානුදර්ශය ආයරම් පෙන්නන්නම් මකුළු දලෙන්. පනට් කොටුව ලේසියිනේ වැඩි. අපිට අමාරු විදිහක් බලමු මකුළු දලෙන් පොඩ්ඩක් අරගෙන. හරි. ඒක චොට්ටක් මේක උඩින් ලියනගමු. හරි. එතකොට මේකේ ආවේ නුමුහුම් උස එකනේ නේද? TT න්යාය ඕකයි. මෙතන ආවේ සිම්පල් T එක. හරි. ඕකේ පැටිය ආවා. ඕකේ පැටිය නේ මෙහෙම ආවේ. කැපිටල් T සිම්පල් T එකක් නේ ඕකේ පැටිය ආවේ. ඊට පස්සේ F එක පරම්පරාව හදාගත්තා. F එක පරම්පරාවේදී ඉන්නේ මෙහෙම පැටියෙක්නේ. මේ පැටිය සෙට් කරනවා. ඒ කියන්නේ මොකගේ මේ වගේ පැටියෙක් එක්ක. හරි. මෙන්න මුගේ જાතිය පැටව දෙන්නෙක් දැන් සෙට් කරනවා. රයිට්. ඕකනේ කතාව. මේක රොමන් දැන් නැතත් ඉතින් ගැලුවන්නේ. හරි. ඊට පස්සේ දැන් ඔයාට මේකේ තියෙන අය එළියට ගන්න තියෙන්නේ. හරි. දැන් මට කියන්න මේ කැපිටල් T සිම්පල් T එක දැන් කරමු. මොකද දාමුකෝ. නැත්නම් දායි. යතයි වගේ අපමණ. හරි. කැපිටල් T සිම්පල් T එක ඇතුලේ ඉංග්‍රීසි ඉලක්කම් නෙවෙයි ඉංග්‍රීසි ඉලක්කම් එහෙම ඉංග්‍රීසි ඉලක්කම් කියන්නේ ඉංග්‍රීසි අකුරු දෙකක් තියෙනවා. එකක් කැපිටල් T හරි ඊළඟ එක කෙනා සිම්පල් T ඌ එළියට ගත්තා. මේක ඉන්නේ උන් දෙන්න එළියට ගන්න. මේක ඉන්න දෙන්න එළියට ගනි. මේ T එකයි මේ T එකයි. බඩු දෙක එළියට ගත්තා. හරි. අමතක කරන්න. ඊට පස්සේ දැන් මුන්ට මකුළු දල ගහන්න තියෙනවා. දැන් මෙච්චරයි කරන්න තියෙන්නේ. මේ කැපිටල් T එක ඉන්නවනේ. දැන් මේ පැත්තේ දෙන්නයි මේ පැත්තේ දෙන්න මේ පැත්තට සෙට් කරන්න තියෙන්නේ. ඔයාලට සෙට් කරන්නේම මහා මාරුනේ මාර දේවල් ඔය සෙට් කරගන්න. හරි. එතකොට මේ කැපිටල් T එක මෙයත් එක්ක සෙට් වෙනවා. හරි. මෙයත් එක්ක. ඊට පස්සේ මේ කැපිටල් T එකම එහා පැත්තේ T එකත් එක්ක සෙට් වෙනවා. රයිට්. ඊළඟට දැන් මේ සිම්පල් T එක කෙනා ඉන්නවනේ. මේ සිම්පල් T එක මෙයත් එක්ක සෙට් වෙනවා. ආයෙත් මේ සිම්පල් T එක මෙයත් එක්ක සෙට් වෙනවා. ඕක මකුළු දැල වගේ තමයි ටිකක් මේක ටිකක් කරලා. මේක නිකන් තේරෙන්නේ නැහැ වගේ මේක අත්හැරලා දාන්න. මොකද ඔයාලට පනට් ෆොටෝ තියෙනවා. මේකම පනට් ෆොටෝෙන් හදාගත්ත හැකි. හරි. මතකනේ පනට් ෆොටෝෙන් ආවේ අපිට මෙහෙම පනට් ෆොටෝ ගහන්නේ. මෙහෙම පනට් ෆොටෝ ගහන්නේ. කොටුන මේ කතන්දරේ. මේක අපි ඕන එකට බෙදා ගන්න කමක් නැහැ කිව්වොත්. මේකේ උන් දෙන්නනේ මෙතන ලිව්වේ. මෙහෙම TT ලිව්වා. මේකේ උන් දෙන්නනේ මෙතන ලිව්වේ. ඕකනේ පනට් ෆොටෝ ඊට පස්සේ මේව වැඩි කරා. TT මේක මේ සටපට ගාලා කරේ. ඕකනේ ඔකේ උත්තර ටික.
දැන් ඒ සෙට් එකම තමයි මේකේ ආපු ටිකම තමයි මෙහෙම හදාගන්නේ. එතන මොකද මේකත් ඔයාලට අචුමුදේ දීලා දෙනවා ටිකක් ඉතින් හුරු වෙන්න ඕනේ. හරි. ඊළඟට කතන්දරේ මේ T දැන් බලන්න මේ T සෙට් වෙන්නේ මේ ඉර දිගේ මෙහෙම ගියොත් එයා සෙට් වෙන්නේ මෙයත් එක්ක. කැපිටල් T කැපිටල් T එහෙනම් මෙතන ලිව්වා කැපිටල් T කැපිටල් T. ඊට පස්සේ මෙතන කැපිටල් T සෙට් වුණා මේ T ත් එක්ක සිම්පල් T එකක් තුන. එතන හැදෙනවා කැපිටල් T ත් එක්ක සිම්පල් T. ඊළඟට මේ මෙතන බලන්න දැන් අපි සිම්පල් T මේ ඊරේ ගියා මෙතෙන්ට ගියා. සිම්පල් T කැපිටල් T. සිම්පල් මුලින් ලියන්න එපා කැපිටල්මයි ලියන්නේ. කැපිටල් T සිම්පල් T. ඊළඟට මේ සිම්පල් T එක මෙහෙම සෙට් වෙනවා මේ සිම්පල් T එකත් එක්ක. සිම්පල් T සිම්පල් T. අර උත්තර ටිකම තමයි මේ මෙතන T මෙතන ඉන්නවා මෙතන T මෙතන ඉන්නවා මෙතන T මෙතන ඉන්නවා මෙතන එක මෙතන ඉන්නවා. දැන් බලන්න අනුපාතය. දැන් ඔයාලා දන්නවනේ. ඉස්සලාම් බලමු ප්‍රවේණි දර්ශ අනුපාතය. ප්‍රවේණි දර්ශ අනුපාතය. හරි ප්‍රවේණි දර්ශ අනුපාතය කියන්නේ ඉන්න ප්‍රමාණය. TTI කවුද ඉන්නේ? මෙන්න මේ වගේ උන් ඉන්නේ මෙතන. පැටවුන්ගෙන් මෙතන ඉන්නේ 1.90. හරි. මේ වගේ උන් දෙන්නෙක් ඉන්නවා. එතකොට අපිට මෙතන 2 දැම්මා. ඊළඟට සිම්පල් T එකයි. හරිනේ. මේ දෙන්නටම තමයි අපි 2 ගත්තේ. ඊළඟට අන්තිමට එනවනේ රූපානුදර්ශ අනුපාතය. රූපානුදර්ශ අනුපාතය ගත්තාම උසයි මිටි සෙට් එක බලන්න තියෙන්නේ. උස අය කීයද මිටි අය කීයද කියලා මම මේ හරියට ලියන්න. උස අය කීයද මිටි අය කීයද කියලා. හරි. එතකොට TT කියන්නේ උසයි කැපිටල් T සිම්පල් T කියන්නේ උසයි කැපිටල් T සිම්පල් උසයි මූ මිටි. එතකොට උස අය කීයක් කියලාද? 3යි මිටි අය 1යි. හරි. ඕම් කතන්දරේ. ඒතර මෙන්ඩල්ගේ ඒකාංග මුහුම මෙහෙම හදාගන්න. මේ මකුළු දැලෙන් ගහන්නත් පුළුවන්, පනට් කොටුවෙන් ගහන්නත් පුළුවන්. මේ කෑල්ල තමයි සාමාන්‍යයෙන් විභාගෙට එන්නේ. ඒතර ඔයාලගෙන් අහනවා ප්‍රවේණි දර්ශ අනුපාතය සොයන්න. ඒතර ප්‍රවේණි දර්ශ අවුලක් නැහැ. අර ආපු සෙට් එකේ සමානයි. දැන් බලන්න මුන් දෙන්න සමානෙන්ද ඒකෙත් එන්නද මූ වෙනස්. ඒතකොට සමාන වෙනස් බලලා අනුපාතය ගොඩනගවුවා. රූපානුදර්ශය කෙලින්ම බලන්න. මෙතන රූප අපි දෙකයිනේ තියෙන්නේ. උස ඉන්නවා මිටි ඉන්නවා. එතකොට ඒ රූප දෙකට අදාළ TT කියන්නේ උසයි, මේ TT උසයි, මේකත් උසයි, අරු මිටි. රූපානුදර්ශය ගොඩනගනවා. රයිට්. ඔය ටික තමයි ඔක කතන්දරේ. හරිනේ මම හිතනවා ඕක වැඩේ තේරුණා මේක සෑහෙන්න මම හිතනවා පැහැදිලි කරලා වැඩේ මම හිතන්නේ සෑහෙන්න ගොඩ. ලොකු අවුලක් නැහැ ඔයගොල්ලන්ට මේක. මෙන්ඩල්ගේ එකක් ඔයාලට මෙන්ඩල්ගේ පුතා ද්වංග මොහොමක් නැහැ. ද්වංග මොහොම ඒ ලෙවල් වල එන්නේ. ඒකාංග මොහොම දන්නවා කියන්නේ මේකෙන් පුළුවන් කියන්නේ වැඩේ සෑහෙන දුරට. දැන් 180ක් විතර දැන් වැඩේ පුළුවන්. ඒකාංග මොහොම ගොඩනගා ගන්න එක තමයි ඇත්තටම අවුල තියෙන්නේ. ඊට පස්සේ අන්තිමට ප්‍රවේණි දර්ශ අනුපාතය රූපානුදර්ශ අනුපාතය ලියන්න ඕනේ. රයිට්. ඔයාලගේ අච්චුපතේ ඇති ඕක මේ ආවේනීය සම්බන්ධ රටා සම්භාවිතාවයේ ඇසුරෙන් පහදා දීම හරි එහෙම මොකක් හරි කතාවක් ඇති. මේ කතාව තමයි කියන්නේ. හරි. එතකොට ඒක ලොකු අවුලක් ගන්න එපා. එකම කතන්දරය ඔය තියෙන්නේ. රයිට්. එතකොට සම්පූර්ණ වැඩේ ඉවරයි. ඊළඟට තියෙනවා මේ චූටි කතන්දර ටිකක් මේ ඒකත් මේක නම් මකනවා ඔයගොල්ලෝ මම හිතමු ලියා ගන්න ඇති. හරි. තව පොඩි කතන්දර කීපයක් තියෙනවා. ඒකත් එහෙම මම බලමු. ඊළඟට තියෙනවා මේ ප්‍රවේණි විද්‍යාවේ මූලික සංකල්ප කියලා චූටි දේවල් ටිකක් දැනගන්න. මේක පොඩ්ඩක් කර දැනගන්න ඕනේ මේ සමහරවිට බහුවර්ණයක් දෙකක් අහනවා. හරි. ඒක පුළුවන් වෙන්න පුළුවන්. ප්‍රවේණියේ මූලික සංකල්ප. හරි. මූලිකම දේවල් ටික. එතකොට මූලික සංකල්ප. ප්‍රවේණියේ මූලික සංකල්ප. රයිට්. එතකොට පළවෙනි එක ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ සමයුග්මක සහ විෂම යුග්මක දාන ලියන හැටි. සමයුග්මක අනිත් පැත්තේ ඉන්නවා විෂම යුග්මක. සමයුග්මකයි විෂම යුග්මකයි අය ලියන අවස්ථාව. හරිද? දැන් හිතන්න අපි ගාව තියෙනවා උස මෑ ගහ අර හදාගත්ත උස මෑ ගහකුයි මිටි මෑ ගහකුයි.
අපි සාමාන්‍යයෙන් උස එක ලියන්නේ කොහොමද? හරි. උස මෑ ගහ පිළිවෙල අපි උසට ගන්න t මිටි වලට ගන්න සිම්පල් t. එතකොට සාමාන්‍යයෙන් උස එක ලිව්වා කැපිටල් T කැපිටල් T. මිටි එක ලිව්වා සිම්පල් t සිම්පල් t. හරි. එතකොට මේ සමයුග්මකයි කියන්නේ දෙන්නගේම අවස්ථා සමානයි. දෙන්නම එකම විදියට ඉන්නේ. එතකොට මේක ඇවිල්ලා සමයුග්මකයි. දෙන්නම සමානයි. මේකත් ඇවිල්ලා සමයුග්මකයි. ඕය ඇවිල්ලා සමයුග්මක. සාමාන්‍යයෙන් අර විභාගෙදී අහන්න පුළුවන් පහත දැක්වෙන ඥාන ප්‍රකාශන වලින් සමයුග්මක වන්නේ කුමක්ද? හරි. ඊළඟට අර මතකද ඔයාලට ආව කැපිටල් T සිම්පල් T එක. මුත් උසමනේ. හැබැයි මුගේ දෙන්න වෙනස් නේද? එක්කෙනෙක් කැපිටල් අනික සිම්පල්. ඌ විෂම යුග්මකයි. හරි. අන්න ඔය වගේ. හරි. අපි නිකන් තව උදාහරණයක් ගමු. වටකුරු බීජයි වැලි බීජයි කියන්නේ. හිතන්නකො සමහර ගස්වල ඔය මේ නෑ ගහේ අපි හිතමු මෙන්න මෙහෙම වටකුරු බීජයක් හැදෙනවා. ඔය වගේ වටකුරු බීජයක්. අනිත් එක නිකන් රැලි වෙච්ච නිකන් මෙහෙම නිකන් වෙච්ච එකක් හැදෙනවා. හරි. කොහොම බීජයක් හැදෙනවා. මේක නිකන් බීජයක් වගේ නෙවෙයි. මේක නිකන් අද වෙච්ච වෙන මොකක්ද එකක් වගේ ඒක එපා. හරි. එතකොට අපි නිකන් හිතමු නිකන්. හරි. වටකුරු කියන ලක්ෂණේ අපි ගමු R කියලා කැපිටල්. ඊට පස්සේ වටකුරු නොවන එහෙම නැත්නම් රවුම් කියන රවුම් බීජ කියන එක අපි ගමු. මූ R ගත්තා නම් පුතා මූනේ ප්‍රමුඛ එක. එහෙනම් අර සිම්පල් R. මේක සිම්පල් R නේ. මේ තොපි වෙන එකක් කියලා හිතන්න එපා. එතකොට දැන් මම RR කියලා එකක් ලියනවා. RR කියන්නේ සම්පූර්ණයෙන්ම වටකුරු බීජයක්. ඊට පස්සේ සිම්පල් R ලියනවා. ඒක ඇවිල්ලා සම්පූර්ණයෙන්ම රවුම් බීජයක්. මේ දෙක සමයුග්මකයි නේද? කැපිටල් R කැපිටල් දෙන්නම එකයිනේ. මේක සමයුග්මකයි. එතකොට මේකේ විෂම යුග්මක අවස්ථාව මොකද? කැපිටල් R සිම්පල් R උ විෂම යුග්මකයි. ඕන් සහ සමයුග්මක සහ විෂම යුග්මක කතාව. හරි. වැඩේ තේරුණානේ? සමයුග්මකයි කියන්නේ සමයුග්මක ඥාන ප්‍රකාශනයක්. නැත්නම් ඒක කියන්නේ ප්‍රකාශන දෙකම එක වගේ වෙනසක් නැහැ. මෙතන වෙනසකුත් නැහැ. මෙතන වෙනසකුත් නැහැ. මෙතන වෙනසකුත් නැහැ. හැබැයි මේකෙත් වෙනස්කමක් තියෙනවා. පේනවනේ අකුරු දෙක වෙනස්. ඕම් ඥාන ප්‍රකාශනයේ සමයුග්මක සහ විෂම යුග්මක අවස්ථාව. හරි. එතකොට ඥාන ප්‍රකාශනයේ අම්මෝ දැන් ඒ මොකද්ද? ඒ අලුත් වචන ඥාන ප්‍රකාශනය කියන්නේ ලක්ෂණ දෙක ලියලා පෙන්නන එක බං. උස එක T මිටි එක සිම්පල් T කියලා ලිව්වේ. අර ඒ කතන්දරය කරන එක තමයි මේ කියන්නේ. right. ඊට පස්සේ රූපානුදර්ශය සහ ප්‍රවේණිදර්ශය අපි දැන් දැනටමත් දන්නවනේ. ඊට පස්සේ අපි දැන් එතකොට අපි ප්‍රවේණීය මූලික සංකල්පයට තේ සමයුග්මක දන්නවා විෂම යුග්මක දන්නවා. ඊළඟට මම රූපානුදර්ශය නම් කලින් කිව්වා. රූපානුදර්ශයයි ඊළඟට මොකක්ද අනිත් එක? මට මතක නැහැ. මොකද්ද? රූපානුදර්ශය අනිත් එක ප්‍රවේණිදර්ශය. ඔය දෙක අපි කලින්ම කිව්වනේ. රූපානුදර්ශය ප්‍රවේණිදර්ශය. එතකොට ඔය කතන්දර දෙක පුළුවන් කියන්නේ ඉතින් සෑහෙන දෙයක් දැන් හොඳටම පුළුවන් නේ. මම ඒකයි කියන්නේ ඔයාලට පුළුවන්. හරි. එතකොට පුළුවන් කියන එක මතක තියාගෙන එන වැඩේ කොහොම හරි ගොඩ දාන්න. ඔයාලට බැරි කමක් නැහැ. හරි. මේ ලෝකේ බැරි වුන් කියලා මුකුත් නැහැ. ඔයාලට පුළුවන් කියන ප්‍රමාණය ඔයාලා දන්නේ. ඔයාලට කොච්චර ප්‍රමාණයක් පුළුවන්ද කියලා. එතකොට මේ පුළුවන් කියන එක ඔළුවේ තියාගත්තා. වැඩ කරගෙන ගියා. විශේෂයෙන්ම මේක කියන්නේ මේ මාස 3ක් තියෙන අපේ උන්ට. හරි. ඔයාලට කොච්චර පුළුවන්ද කියන හැකියාව ඔයාලා දන්නේ. ඒක කරගෙන යන්න. එන ප්‍රතිඵලය මොකක් හරි අපි බලමු ඈ. right. ඊට පස්සේ ඊළඟ කතන්දරේ මේ අපිට තව පොඩි කතන්දර කිහිපයක් තියෙනවා මේ ප්‍රවේණීය මූලික සංකල්පයටතේ. හරි. එතකොට ප්‍රවේණීය මූලික සංකල්ප වල කතා කරා සමයුග්මක විෂම යුග්මක රූපානුදර්ශය ප්‍රවේණිදර්ශය. ඔක මම කියවනේ රූපානුදර්ශය කියන්නේ බාහිර ලක්ෂණ වලින් වාට පේන හැටි. මේක උසයිද මේක මිටිද. ප්‍රවේණිදර්ශය කියන්නේ අර ඇත්තටම ඥානවල තියෙන ලක්ෂණ අනුව මුගේ මොකද්ද තියෙන්නේ? උස උනාට මුගේ මිටි ලක්ෂණයකුත් තියනවද? අන්න ඒ වගේ ඒවා. හරි. එතකොට අපි ඔකේ ලිව්වනේ අනුපාත කතන්දරත් ලිව්වා. එතකොට ඒ කතන්දර ටික ඉවරයි. එතකොට ප්‍රවේණීය තියෙන අන්තිමම ටොපික් එක. අන්තිමම කතන්දරය තමයි අපිට ඊළඟ ඉතින් පිටලා තියෙන්නේ. මානව ආවේණීය කියන කතන්දරය. හරි. එතකොට ඕනනම් ආයෙ මම දැන් චුට්ටක් මුල මතක් කරන්න. දැන් මොකද පාඩමේ අගටම එවිල්ලා තියෙන හින්දා ඉස්සල්ලාම පටන් ගත්ත ආවේණීය කියන්නේ මොකද්ද? ආරයි ලාඩල්ලා මතක් වෙන්න ඕනේ. මතක් වුණ නැත්නම් තොපිට ගැලවිලා තියෙන්නේ. ඒ ටික මතක් කරගත්තා.
ඊළඟට ආවේනීය මෙන්න මේ දේවල් තියෙනවයි කිව්වා. හරි ඒ ටික කිව්වා. ඊළඟට අපි කිව්වා සුලභ ආවේනික ලක්ෂණ බලා ගන්න පුළුවන්. ටිකක් කිව්වා. දුලභ ආවේනික ලක්ෂණ බලා ගන්න පුළුවන්. රයිට් ටිකක් කිව්වා. ඊළඟට අපි ආව මේ ප්‍රවේණි විද්‍යාව කොහොමද ආවේ? කවුද ඒක හොයාගත්තේ? මොකಾದ? දැන් මොකಾದ කියලා මතකද? රයිට් ඌ තමයි. ගිගර් මෙන්ඩල් මතකයි නේද? ගිගර් මෙන්ඩල් තමයි ওই වැඩේ කරේ. ඊට පස්සේ මෙන්ඩල් ගෙවතුමෑ ශාකයක් කියලා එකක් ගත්තා. ඇයි එයා ගෙවතුමෑ ශාකයක් ගත්තේ කියලා මතක් වුණා. රයිට්. මතක් වුණ නැත්තම් කෙලලා මතකයි නම් වැඩේ ගොඩ. ඊළඟට මෙන්ඩල් ගෙවතුමෑ ශාකයක් අරගෙන හරිද ගෙවතුමෑ ශාකයක් අරගෙන එයා මොකද කරේ? මෙන්ඩල්ගේ ඒකාංග මුහුමක් හැදුවා. ඌ ඒකාංග මුහුම වැඩේ කරා කියන්නේ ඔයාට ඒකාංග මුහුමේ සම්පූර්ණ ටික පුළුවන් නම් පනට් කොටුවට ඇවිල්ලා හරි මකුළු දැලෙන් හරි වැඩේ කොට දාන්න පුළුවන් නම් වැඩේ හරි. ඊළඟට අපි ආව ප්‍රවේණීය මූලික සංකල්ප, සමයුග්මක අවස්ථා, විෂමයුග්මක, රූපානුදර්ශ, ප්‍රවේණී දර්ශ ඔය ටික ඉතින් අපි දැන් දන්නවා. අන්තිම කතාවට එමු. රයිට්. ලියා ගන්නවා නම් මානව ආවේනිය. රයිට්. මානව ආවේනිය. මානව ආවේනිය. හරි. ඔයාලට පුතා දැන් මම මේ කියද්දි මේ ටික ආඩ්ඩේ මට මේක පුළුවන්නේ කියන හැඟීම ආව කියන්නේ ඇත්තටම තොපිට පුළුවන් බා. අර ඔයා විසින් ඔයාව දැන් මේ පාතට දාගෙන එහෙම ඉන්න සීන් එකක් නේ තියෙන්නේ. ඔයාට පුළුවන් කියන එක ඔයා දන්නේ. දැන්වත් දැනගන්න ඔයාට පුළුවන් මේ දේවල් නේ. ඒකට ඔයාට මේක පුළුවන්. ඔයාට තියෙන්නේ එක දිගට මේ වැඩේදීලා වැඩේ කරන එක විතරයි. අර කෙලින්ම කරන්න. ඔයාට මොන අඩේ මට මොකක්ද දෙන ප්‍රතිඵලේ ඒව හිතන්න එපා. ඔයා වැඩේ කරගෙන යන්න දිගටම. ඔයා දන්නවා මට පුළුවන් මම මේක කරනවා මට එන ප්‍රතිඵලයේ වැඩක් නෑ මම කොහොමත් මේක කරනවා. එතකොට කොහොමත් ඔයාගේ ප්‍රතිඵලේ හොඳ පැත්තට තමයි එන්නේ. හරි මොකද අපි දන්න හොඳම එක කතාවක් තියෙනවා. ඔයා කරන වැඩේට සාපේක්ෂව තමයි ඔයාට ප්‍රතිඵල එන්නේ. ඔයා දිගින් දිගට වැඩ කරනවා නම් ඔක කොතනදී හරි හොඳටපත් වෙලා වැඩේ ගොඩ යන නෑ. ඒක මතක තියාගන්න. තොපි වැඩ නොකර හිටියොත් ඒකට හරියන්නම කෙලක් වෙනවා. හරි දැන් නිකන් මාස 3-4යි O level වලට තියෙන්නේ. දැනුත් වැඩ කරන්නේ නැහැ කියන්නේ පුතා හොයාගමු අපි ඔය ළඟපාත පොල් ගහක් එහෙම තමයි කරන්න වෙන්නේ. දැන් පොඩ්ඩක් බහින්න වැඩේට. මොකද ඔයාලට පුළුවන් විශේෂයෙන් මගේ මේ පන්තියේ මේ ඩයල් සෙට් එකක් ඉන්න උන් වැඩ උන්ට පුළුවන්. මම දන්න දුම් ගැන. මේක කරන්න බැහැලා මේ වැඩේ. රයිට්. අනික සබ්ජෙක්ට් තියෙනවනේ නේ 9ක් කියන්න බෑ දැන් ප්‍රතිපදාවම අහල ගෙදර පුංචි ඉහළ ගෙදර නැන්දයි ඕක කතා කරපම් ඕකුන් අහනවා අම්මලාගෙන් කොහොමද ප්‍රතිඵල ඈ එන්න කතන්දරනේ. ඒතර ඒ තැන්වලදී මිනිස්සු අසරණ කරන්න එපා. ඒතර කට ඇරලා අපේ පුතා ඒ 9යි ඒ 8යි ඔක කියන්න ඉඩ දෙන්න. නැත්තම් ෆෝන් එක ආවම පුතා ගේ දොරේ හැංගිලා ෆෝන් ආන්සර් කරන්න බෑ. අපේ හතරවිලි ලැජ්ජයි ඕව තමයි වෙන්නේ. රයිට්. මානව ආවේනිය ගත්තාම කතන්දර දෙකක් ගැන දැනගන්න ඕනේ. හරි දෙකක් දැන් මේ හින්ද ඕකෙදි කියනවා මේ ආවේනියයි ඊළඟට ප්‍රවේණිය. වචන දෙකක් තියෙනවා. ආවේනියයි ප්‍රවේණියයි. ආවේනිය නම් ඔයාලා දැන් දන්නවා. ආවේනිය කියන්නේ ආවේනික ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන එකට අපි ආවේනිය කියනවා. හරිද? ඊළඟට ප්‍රවේණිය කියන්නේ ඔය එන ලක්ෂණ ඉදිරි පරම්පරාව ඔක්කොටම අරන් යනවා. දැන් එක තැනකින් නතර වුණොත් ඒක අවුල්නේ. ඉදිරි පරම්පරාව ඔක්කොටම ඕක අරන් යන එකට අපි කියනවා ප්‍රවේණිය කියලා. හරි? රයිට් ඇඟට තමයි. එතකොට ආවේනිය කියන්නේ මොකද්ද? ආවේනික ලක්ෂණ පරම්පරාවලට සම්ප්‍රේෂණය වීම. ප්‍රවේණිය කියන්නේ මොකද්ද? ඒ එන ලක්ෂණ පරම්පරාවලින් පරම්පරාවට දිගින් දිගටම අරගෙන යනවා. පරම්පරාවලින් පරම්පරාවට දිගින් දිගටම සම්ප්‍රේෂණය කරනවා නම් ඒකට කියනවා ප්‍රවේණිය. ප්‍රවේණියම නෙවෙයි ප්‍රවේණිය. හරි. ඕක තමයි කතන්දරේ. රයිට්. ඊළඟට දැන් එමු මේකේ තියෙන ස්පෙෂල්ම කතන්දරේ මේක පට්ට ආතල් කතාවක්. හරි. මේක තමයි සීන් එක. හරි. ඔයාලා දන්නවනේ මේ දැන් අපේ දැන් අර කොහොමද මම මේ කියන්නේ කියලා කල්පනා කරේ. දැන් අපිට වර්ණ දේහ කියලානේ වර්ණ දේහ කියලා જાතියක් තියෙනවා. දැන් ඒක 10 වසරේ පොඩ්ඩක් ඔක දන්නේ නැත්තම් රයිට් කමක් නැහැ. එහෙම දෙයක් තියෙනවා. 11 වසරේ තොපි දන්නේ නැත්තම් තොපිට පයින් තමයි ගහන්න වෙන්නේ. හරි. වර්ණ දේහ කියන්නේ මේ. දැන් අපිට අපේ ඔය ලක්ෂණ ගෙන එන ඒවා තමයි උතන ඔය සෙට් වෙන්නේ ඔය DNA RNA නියුක්ලික් අම්ල නියුක්ලියෝටයිඩ් ඔය දැන් කතන්දර ඔක්කොම මතක් වෙන්න ඕනේ. ඒ වෙන මතක් වෙන්නේ නැත්නම් හරි මට දැන් බාගෙට කෙල වෙලා තියෙන්නේ ඈ එහෙම හිතන්න 11 වසරේ උන් රයිට් මෙන්න මෙහෙම. එතකොට අපිට තියෙන ඔය
වර්ණ දේහ ගානක් තියෙනවා. හරි. මට දැන් කියන්න සාමාන්‍ය මිනිසුන්ට වර්ණ දේහ යුගල් කීයක් තියෙනවා? හරි යුගල් ඕනේ නැහැ. මිනිස් ස්පල් සයන්. right. මිනිසුන්ට වර්ණ දේහ කීයද? මිනිසුන්ට වර්ණ දේහ 46ක් තියෙනවා. වර්ණ දේහ 46. ගෝල්ෆිෂ්ට වර්ණ දේහ කීයක් තියෙනවද කියලා දන්නවද? ගෝල්ෆිෂ්. අර ඔයගොල්ලෝ ඇති කරන්නේ ගෝල්ෆිෂ්. රන් මස්තයා නේද කියන්නේ? රන් මාළු. ගෝල්ෆිෂ්. හරි. ගෝල්ෆිස්ට කීයද? ගෝල්ෆිස්ට 100ක් තියෙනවා. වර්ණ දේහ. ගෝල්ෆිස්ට 100යි. ඊළඟට ඔයාලා වැඩිපුරම සමහර රයිටින් කනවා සමහරු කන්නේ. හරි. තක්කාලි. තක්කාලි සෝස් තක්කාලිය හදන කේවල ඉන්නේ. තක්කාලි වලට වර්ණ දේහ 24යි. ඊළඟට පුතා මේ ඔයාලට මතකද දැන් අර අපිට කියන අපි නිකන් වතුරුන්ගෙන් පරිණාමය වෙලා ආවේ වඳුරා අපේ ළඟම ඥාතියා. ඇත්තටම අපේ ළඟම ඥාතියා ඌනේ. හරි. එතකොට ඔය චිම්පන්චියා කියලා ඩයලොග් එකක් ඉන්නව නේද? චිම්පන්චියා. හරි. උට ඇත්තටම වර්ණ දේහ පුතා 48ක් තියෙනවා. එතකොට අපිට වර්ණ දේහ 46යි උට 48යි ළඟම ඥාතියෙක් තමයි. නිකන් හිතන්න තක්කාලි අපේ ළඟම ඥාතියෙක් වෙන්නේ. උට 24යිනේ තියෙන්නේ. අපිට 46යි 48යි නේදන්නේ. හරි. එතකොට පළවෙනි කතන්දරේ මානව ආවේනියේදී ඉස්සල්ලාම ඉගෙන ගත්තා ආවේනිය කියන්නේ මොකද්ද? ප්‍රවේණිය කියන්නේ මොකද්ද? පැහැදිලි වැඩේ ෂේප්. ඊළඟට අපි ඉගෙන ගන්නවා මානව ආවේනියේදී අපිට තියෙන වර්ණ දේහ ගණන් කොහොමද? මිනිසුන්ට 46ක් තියෙනවලු. චිම්පන්සියාට 48යි අපේ නෑදෑයට. ගෝල්ෆිෂ්ට 100යි තක්කාලි 24 ඕක නිකන් අමතර කතන්දරයක්. දැන් මම කියලා දෙන්නම් මිනිසාගේ ලිංග නිර්ණය කියන කතන්දරය. හරි මානව ආවේනිය යටතේ තමයි යෝග තියෙන්නේ මිනිසාගේ ලිංග නිර්ණය. ලිංග නිර්ණය. ඒ කියන්නේ ඔයා නිර්ණය ඔයාට දැන් මේක වැඩක් නෑ. ඒ කියන්නේ ඔයාලට හම්බෙන දරුවෙක් හරි ඌ ගෑනුද පිරිමිද අන්න එහෙම සීන් එක වෙන්නේ කොහොමද කියලා තමයි බලන්නේ. දැන් අපේ කතන්දරේ මොකද්ද? අපිට වර්ණ දේහ කීයක් තියෙනවද? 46යි. හරිද? වර්ණ දේහ 46යි. අපි ඕක කිව්වොත් යුගල්. යුගල් කරන්නේ කොහොමද? මේක දෙකෙන් බෙද්දාම කීයද? 23යිනේ. එතකොට අපිට වර්ණ දේහ යුගල් කීයක් තියෙනවද? 23යි. ඔය 23න් හරිද? ඔය 23න් 22ක්ම හරිද? ඔය 23න් 22ක්ම අපි කියනවා අලිංග වර්ණ දේහ. එහෙම නැත්නම් දෛහික වර්ණ දේහ කියනවා. අලිංග වර්ණ දේහ කියලා කියන්නේ. අලිංග වර්ණ දේහ. ඒ කියන්නේ ඒවා ලිංගික ඒ සීන් සඳහා කිසිම වැදගත්කමක් නැහැ. එතකොට හිතන්න හිස කෙස් වලින් එතකොට අම්මගේ හිස කෙස්සල පාට දූට ඇවිල්ලා අම්මගේ කොණ්ඩේ දිග හින්දා දූගේ කොණ්ඩේ දිගයි. ඒ වගේ. ඔගේ පුතා ඔය සමහර කතන්දර ඇත්තට මට මතක වුණේ හින්දා මේ වෙලාවේ කියන්නේ හරිද? හිතන්න සමහර වෙලාවට පුතා අම්මයි තාත්තයි පට්ට දක්ෂයි. හරිද? එහෙනම් නිකන් අර ඒගොල්ලොත් එන්නට මොලේ තියෙන හෙන ඩයල්. හරිද? එතකොට ඒක ඒ ළමයිට එනවා. ඒක ඇත්ත. හරිද? හැබැයි එන්නේ 100%යි. එතකොට ඒ ළමයිට එනවා 100%ක් මුට රයිට්. මුට 100%ක පොඩි මොළ කැල්ලක් එහෙම එනවයි කියලා හිතාගන්න. තව 100 සම්පූර්ණ වෙන්න කීයක් තියෙනවද? 95ක් තියෙනවා උටත් ඈ. උටත් 95ක් තියෙනවා. එතකොට අර ඔය වගේ අධ්‍යාපන හැකියාවල් එහෙම ලොකුවට එන්නේ නැහැ. ඌ විසින් මේක ගොඩනගා ගන්න. ටොපික් එක තමයි ඈ. ඊට ඔයාලා මේක ගොඩනගා ගන්න ඕනේ. නැත්නම් අර ඔයගොල්ලෝ එහෙම නිකන් බ්ලේම් එක දාලා එහෙම ඉන්න බෑ. හරි. වැඩේ ගොඩනගා ගන්න එපයි මේක. රයිට්. ආයෙම කතා අපිට ගියා. මිනිසුන්ට වර්ණ දේහ 46යි. ඒ කියන්නේ මේක දෙකෙන් බෙද්දොත් යුගල් 23යි. ඒ 23න් යුගල් 22ක්ම අලිංගික වර්ණ දේහ. හරි. ඉතිරි එක ලිංග වර්ණ දේහය. හරි. ඉතිරි එකට අපි කියනවා ලිංග වර්ණ දේහයක් කියලා. ඒ කියන්නේ මෙතන දෙකක් තියෙනවා. ලිංග වර්ණ දේහ. හරි. එතකොට අපිට පුතා ලිංග වර්ණ දේහ විදියට එන දෙකක් තියෙනවා. හරි. එකක් x අනික y. ලිංග වර්ණ දේහ විදියට නම් x අනික y. ඕක තමයි අපිට එන්නේ. යුගලයක් නේ මෙතන යුගල් එකක් නේ තියෙන්නේ. යුගලෙ ඇතුලේ ඩබල් දෙකකින් කියන්නේ x සහ y කියලා ලිංග වර්ණ දේහ දෙකක් තියෙනවා. හරි කාට හරි මේක පොඩ්ඩක් ලියා ගන්න ඕන නම් මෙහෙම ලියා ගන්න පුළුවන්. මිනිසාගේ ලිංග නිර්ණය ගත්තාම අපි කියනවා රයිට් මිනිසුන්ට වර්ණ දේහ 46ක් ඇත. ඒ 46ක් ඇත. එතන වෙනවා යුගල් 23කි. ඒ යුගල් 23න් 22ක් අලිංග වර්ණ දේහ වේ. ඉතිරි යුගල ලිංග වර්ණ දේහ වේ. හරි. ඉතිරි යුගල ලිංග වර්ණ දේහ වේ. ඒ වර්ණ දේහ x සහ y ලෙස හැදින්නේ. එතකොට x කියන්නේ හරි. ඕන් ඊළඟ කතන්දරේ දැන් අපි යමු. හරිද? එතකොට සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයෙක් නම් හරි.
පිරිමි පුද්ගලයෙක් නම්. හරි. දැන් අපිට පුතා ජාන ප්‍රකාශනයේ අර මතකනේ දැන් අපි ලිව්වා RRTT. හරි. අන්න එහෙම එකක් තියෙනවානේ. ඒකටත් මේකට එකක් සම්බන්ධයි. ඒකට සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයෙක් නම් අපි ඌ ලියන්නේ XY කියලා. කොල්ලෙක්ට Y කියලා වර්ණ දේහ කෑල්ලක් තියෙනවා. ගැහණු නම් උන්ට Y නැහැ. උන්ට කියන්න හොඳ නැහැ. ඒගොල්ලොන්ට XX තියෙන්නේ. not XXX නෙවෙයි XX. පිරිමි නම් XY, ඔයාට Y කෑල්ලක් තියෙනවා. ගැහණු නම් XX. ඕක තමයි කතන්දරේ. එතකොට මෙහෙම දැන් ඔයා කොල්ලෙක් නම් ඔයාගේ XY එකක් තියෙන්නේ. ඔයාට ගැහණු නම් පුතා XX කියලා එකක් එන්නේ. දැන් හදපු දරුවෝ. හරි කලබල වෙන්න එපා. ඒක ප්‍රජනනයේදී කරන්න. නමුත් මෙතනදී අපි ලිංග නිර්ණය වෙන හැටි හිතන්න. හරි. එතකොට දැන් සාමාන්‍ය ප්‍රජනනයේදී අපි කතා කරන මේ කිව්වා ප්‍රජනනයේ ලෝසෙමින එකක් කරනවා. රෙඩියෝ ලයින් එක කට්ටිය සුපිරි වැඩක් අපි කරමු. හරි. එතකොට මේ ප්‍රජනනයේදී අපි දන්නවා සාමාන්‍යයෙන් දරුවෙක් හදන්න නම් අපි කියනවා පිරිමි කෙනාගේ ශුක්‍රාණු ගැහණු කෙනාගේ ඩිම්බ ඔය දෙකනේ එකතු වෙන්න ඕනේ. එතකොට ශුක්‍රාණු වල තියෙනවා XY කියන සාධකය, ඩිම්බ වල තියෙනවා XX කියන එක. එතකොට අපිට ඒක මෙන්න මෙහෙම ලියලා පෙන්නන්න පුළුවන්. දැන් අපි ගමු මේ පැත්තෙන් ඩිම්බ සෛලයක් තියෙනවා. ඩිම්බයක් නෙවෙයි ඒක ගැහණුනේ. එතකොට ඕක අපි මෙහෙම ලියලා පෙන්නනවා. ඒ ඉර ගහලා මෙන්න මේ මට්ටමේ ඉරක් එක සාමාන්‍යයෙන් පෙන්නන දෙක අතරේ මේ දෙන්නේ මේක එහෙම නෙවෙයි. එතකොට මේක XX ඕක කොහොම තමයි ලියලා පෙන්නන්නේ. හරි. ඊළඟට මේ පැත්තේ ශුක්‍රාණු වල ගත්තාම එයාගේ එන්නේ X එකයි Y එකයිනේ right. Y එකේදී චුට්ටක් මු කොටයි. XY කොහොම ලයින් එකක් එතකොට Y right. ඔහොම එකක්. ඊට පස්සේ මුන් දෙන්න තමයි පුතා එකතු වෙන්න තියෙන්නේ. දැන් මුන් දෙන්න එකතු කරන්න තියෙන්නේ. දැන් මුන් දෙන්න එකතු කරද්දී එතකොට දැන් මේ වගේ ඩිම්බයක් එක්ක මේ වගේ පිරිමි කෙනෙක්ගේ ශුක්‍රාණුවක් එකතු කරලා දැන් දරුවටව බිහි කරන්න තමයි යන්නේ. එතකොට බිහි කරද්දී මෙතන XX දෙන්නෙක් ඉන්නවනේ. හරි. අපි එළියට ගමුකෝ නිකන්. ඒක තමයි අපිට තියෙන ලේසිම එක. හරි. මෙතන මූගේ තියෙනෙම එළියට ගමු. X කියන කෑල්ල එළියට ගත්තා. මෙතන මූගේ මෙහෙම ලියවියා නේ. ලස්සනට ලියමු. මෙතන X කියන කෑල්ල එළියට ගත්තා. right. ඊට පස්සේ අතන ශුක්‍රාණු වල එතනින් හම්බ වෙනවා. එතනිත් එයාගේ X කියලා එකක් තියෙනවා. ඒක එළියට ගත්තා. ඊළඟට මෙතන Y කියලා පොඩි එකක් තියෙනවා. ඒක එළියට ගත්තා. දැන් මොකද කරන්න වෙන්නේ? මුන් දෙන්නව සෙට් කරගන්න. ඔයාට ඕන නම් මේකටත් පණ කොටුවක් ගැහුවා හැකි. එහෙම නැත්නම් මකුළු දෙලක් ගැහුවා හැකි. හරි. මම ඉතින් මකුළු දෙල ගහන්නම්. මොකද මේ වෙලාවේ ඒක ලේසියි. මේක සෙට් වුණා. මමත් එක්ක මේක සෙට් වුණා. ආයෙත් මෙයත් එක්ක. හරි. මෙයත් එක්ක ආයෙ මෙයත් එක්ක. ඒක අපි ලියලා ඉන්නේ. එතකොට ඔයාලට පැටලෙන්නේ. එතකොට x එක්කෙනා සෙට් උනේ මෙතන x එකත් එක්ක. මෙහෙම නේද ඒක ලියන්නේ. ඔහොමනේ. ඔහොම x එකක්. එතකොට ඩිම්බ කියන්නේ අපි දන්නවා ගැහණු, ශුක්‍රාණු කියන්නේ පිරිමි. මේක ලියලා තියාගන්න. ඒක දන්නේ නැති වුණොත් එහෙම හතර ඉල්ලයි ඊට පස්සේ මේ රූල දිගේ නේ මේකේ මෙහෙමනේ ගියේ. ඊළඟට මෙහෙම අම්මට සිරි වෙන්න මේකුණානේ. එතකොට මෙතන x එකයි උගේ y එකත් එක්ක මෙහෙම සෙට් වුණා. හරි. පැටව දෙන්නේ බිහි කරා. මෙතන තව කෑල්ලක් තියෙනවා. උඹ සෙට් කරගමු. මෙතන මෙයා. හරි. ඊළඟට ඌ ආයෙ සෙට් වෙනවා මෙයාත් එක්ක. මෙයාත් එක්ක සෙට් වෙනවා. ඒකත් ලියාගමු. x ඊළඟ එකත් x නේ. උත් x නේ. x. පැටියා. ඊළඟට ax මේ y එක්ක පැටව බෝ කරනවා හිටු ගානේ. y. දැන් බලන්න පිරිමි ගැහණු කොහොමද කියලා? XX කියන්නේ ඩිම්බ මීන් ගැහණුනේ. එතකොට මෙයා ගැහණු XY කියන්නේ අනේ කුල්පටියෙක් ඇවිල්ලා නේද XY කියන්නේ පිරිමි. ආයෙත් XX දරුවෙක් ඇවිල්ලා තියෙන්නේ ගැහණු. ඊට පස්සේ ආයෙ XY ඩයල් එකක් ඇවිල්ලා තියෙන්නේ පිරිමි. මෙතන පුතා මෙතන දරුපටව හතරක් හැදුනට ඔයාලට කියන්නේ ඒ කියන්නේ දැන් දරුපටව හතරක් එකපාරට ගර්භාෂයෙන් එළියට එන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ එක අවස්ථාවකදී වෙන්න පුළුවන් සම්භාවිතාවය තමයි කියන්නේ. නිකන් හිතන්නකෝ. දැන් ඔක්කොම ගැහණුවයි කී දෙනෙක් ඉන්නවද මෙතන? ගැහණුවයි මෙතන එක්කෙනයි මෙතන එක්කෙනයි. නිකන් ගැහණු පිරිමි අනුපාතය දාගමු. ගැහණුවයි කියන්නේ 1යි 2යි.
පිරිමි අය කීයද 1 2යි. එතකොට අනුපාතය 2ට 2යි කියන්නේ 1ට 1යි. හරි 100ට 50ක අනුපාතයක් තියෙනවා. 150ක ප්‍රතිශතයක් තියෙන ගැහණු පිරිමි හැදෙන්නේ. right? ඕක තමයි සම්භාවිතාවය අපේ කට්ටියේ. හරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් එන්න පුළුවන් එක්ක පිරිමි ළමයෙක් නැත්නම් ගැහණු ළමයෙක්. ඕ මිනිසාගේ ලිංග නිර්ණය කරන හැටි. හරි ඕක කතන්දරේ තේරුණාද? ගැහණු අයට අපි ලිව්වා XX පිරිමි අයට XY. ඊපස්සේ ඕන් ඩබල් එක කොහොම සෙට් කළා ওই කතන්දරේ තමයි වෙන්නේ. මම හිතන්නේ වැඩේ තේරුණා. මේක ලොකු කතන්දරයක් නෑ. හරිම ලේසි වැඩක් තියෙන්නේ. මිනිසාගේ ලිංග නිර්ණය වැඩි. හරි. ඒතකොට මේක ලොකුවට අහන්නේ නමුත් මේ ප්‍රතිශතයක් දාගන්න අනුපාතي ගොඩනගා ගන්න මේ හරි ලේසිනේ ගෑ 1 මෙතන PP 2යි වැඩේ කරගන්න පුළුවන්. හරි. ඒකට අන්තිම කතාව අපිට තියෙන්නේ හරි. ඒක අපි එකක් කරමු මේ ඔය ප්‍රවේණිකා ආබාධවල හරි. ඒතර එක පොඩි කතන්දරයක් තියෙන්නේ. ඒක එකක් කරලා අපි වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ওই ලිංග නිර්ණය වැඩේ හරිනේ. right. අපි ඊට පස්සේ යන අන්තිම කතන්දර ටිකට දැන් ඉතින් 180ක් විතර පාඩම ඉවරයි කියන පාඩම. හරි. අන්තිම කතාව තියෙන්නේ අන්තිම කතාව මානව ප්‍රවේණික ආබාධ. මානව ප්‍රවේණික ආබාධ. ඕක තමයි තියෙන්නේ. ඒ කියන්නේ පුතා මෙහෙමයි සමහර වෙලාවට දැන් ප්‍රවේණික කියන්නේ ඔය පරම්පරාවෙන් එන සිද්ධිනේ. ඔය හින්දා ලෙඩ හැදෙන්නත් පුළුවන්. ඔය සමහර ලෙඩ අහලා ඇති ඔයගොල්ලෝ මෙන්න මේ ලෙඩ පොඩ්ඩක් හරි ඔළුවේ තියාගන්න මෙහෙම ප්‍රවේණික ලෙඩ තියෙනවා කියලා. හරිද? පළවෙනියට අපිට හැදෙන්න පුළුවන් මේ වගේ ලෙඩේ තමයි හිමෝෆීලියාව. හිමෝෆීලියාව. හරිද? දෙවෙනි එක අපිට හැදෙන්න පුළුවන් රතුකල වර්ණ අන්ධතාවය. රතුකර වර්ණ අන්ධතාවය. ඒ කියන්නේ ප්‍රවේණික දේවල් හින්දා අපිට හැදෙන්න පුළුවන් ආබාධ වර්ග කීපයක් තියෙනවා. පළවෙනි එකයි හිමෝෆීලියාව, දෙවෙනි එක රතුකල වර්ණ අන්ධතාවය. ওই රතුකල වර්ණ අන්ධතාවයේදී ඔය රතුකල වර්ණ අන්ධතාවයේ තියෙන පුද්ගලයින්ට ඩ්‍රයිවිං ලයිසන්ස් ගන්න එකත් පොඩි අවුලක් තියෙනවා. මොකද දැන් රතුපත් වුනහම පොරට පේන්නේ කොළ වගේ. කොළපත් වුනහම පොරට පේනවා මේක රතු වගේ. මේක හෙන කේස් එකක් නේ. දැන් මු කල ලයිට් එකක් ගාලා ඉතලා රතු දාලා තියෙන මුට පේනවා කොළ වගේ මු යනවා කඩාගෙන. කහිරේ හිටපු මිනිහා මට සිටි මේක ඩිකිය උඩ. ඒතකොට හෙන කතන්දරයක් නේ. එතකොට මෙහෙම ලෙඩක් තියෙනවා. එතකොට මේක මේ රියදුරු බලපත්‍ර ගත්තේ රතුකල වර්ණන්තාවයේ තියෙන පුද්ගලින්ට මේක හම්බෙන්නේ නැහැ ඇත්තටම. මෙහෙම ගන්න බෑනේ දැන් මු රතු ලයිට් එක දාලා මුට කොළ වගේ මේක යනවා ඉතින් කතාගෙන පොලිසිය එක ආවිවත් මම කියන නෑ මහත්තයෝ කොළ දාලා තිබ්බේ. ඒක පේනවා රතු කියලා. නමුත් මෙයාගේ ප්‍රවේණික ආබාධය තමයි ඕක. right. අපි හිමෝෆීලියාව කිව්වහම මේ ඔය හිමෝෆීලියාව කියන්නේ තුවාලයක් වුණාම නොනවත්වා ලේ ගන්න. මොකද ලේ ගිහිල්ලා අnder මේක ලේ ගිහිල්ලා තමයි මැරෙන්නේ. අන්න ඔය වගේ එකක් වෙනවා ඒ හිමෝෆීලියාව කියන වෙලේ රුධිරේ කැටි ගැහෙන්නේ. හරි 11 වසරේ උන්ට මේ වෙලාවේ මතක් වෙන්න ඕනේ රුධිරේ කැටි ගැහෙන්න බලපාන දේවල් මොනවද? හරි මොනවද රුධිරේ ගැටගත්තා රුධිර අඩුමුට මතක් වෙනවනම් රුධිරේ රතු පාට වෙන්න බලපාන දේ මතකද? ඒකවත් මතකද? දැන් නිකන් මතකද? තොට්ට එක මතක නැත්තම් බඩු බනින්න බෑ මේ කාලේ. හරි අපි යමු හිමෝෆීලියාවට. රතුකල වර්ණන්තාවය මම කිව්වනේ. ඒතකොට මේ ලොකු දේවල් නෙමෙයි. පොඩි අවබෝධයක් තිබ්බනම් ඇති. ප්‍රවේණික යන මානව ප්‍රවේණික ආබාධින්ද අපි ලෙඩ දෙකක් දැන් දන්නවා හිමෝෆීලියාවයි රතුකල වර්ණන්තතාවයයි. හරිද? හිමෝෆීලියාව කියන්නේ මොකද්ද? හිමෝෆීලියාව කියන්නේ තුවාලයක් වුණාම රුධිරේ කැටි ගැහෙන්නේ නැතුව නොනවත්වාම රුධිරය ගලාගෙන යනවා. හොගාලා. හොගානා පපුනේ. right? ඒතකොට තමයි ඒක තමයි කතාව. හරි. දැන් මම හිතන්නේ අපි ගොඩාක් දුරට දැන් මේක කරලා තියෙන්නේ. නමුත් දැන් මේ අන්තිම ටිකත් මේක කරලා මේක ඉවරයක්ම කරමු. එතකොට හිමෝෆීලියාව ලෙඩේ ඇති වෙන විදිහ ගත්තාම දැන් හිමෝෆීලියාවට බලපාන ජානයකුත් තියෙනවා බලනපාන ජානයකුත් තියෙනවා. අපි හිතමු හිමෝෆීලියාවට බලපාන දානය නෙවෙයි ජානම කැපිටල් H. මේක තමයි ලෙඩේ ඇති වෙන එක. ඒතර ලෙඩේ කියන්න එපා. රෝගය. රෝගයට හේතු වෙන එක. මේක තමයි රෝගයට හේතුව. හේතු වන ජානය. ඊළඟට අනිත් එක මේක රෝගයේ හේතු නොවන එහෙම නැත්නම් අපි කියනවා නිලීන ජානය.
නිලීන එක. ඒතකොට මේක ඇවිල්ලා නිකන් ප්‍රමුඛ එක වගේ තමයි. ඌ ප්‍රමුඛ මූ නිලීන. හරි. එතකොට අපි ගමු මෙහෙම එකක්. දැන් මේ ලෙඩේ නිකන් ගලාගෙන යන හැටි පෙන්වන්න විතරයි මට ඕනේ. හරිද? මොකද දැන් ඔයාලා ඕනම දේවල් ටික හොඳටම දන්නා ඈ. හරි. දැන් අපි හිතමු මව අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි තමයි දැන් මේ ලෙඩේ තියෙන දෙන්නේ. හරිද? දැන් මව අපි සාමාන්‍යයෙන් ගැහැණුවක ඇඳලා පෙන්වන්නේ කොහොමද? මෙන්න මෙහෙම නේද යන්නේ. මව ඇවිල්ලා XX නේ. ඒකට අර ලිංග නිර්ණය කතන්දරේම තමයි මෙතනක් දාන්නේ XX. හරිද? පිය රජුරුවෝ ඇවිල්ලා X Y. කොහොමද? එතකොට පුතා මෙහෙමයි. ලෙඩේ හැදෙන්නේ X ජාන වලට විතරයි. මේ X කේස් වලට විතරයි ලෙඩේ හැදෙන්නේ. Y වලට හැදෙන්නේ නැහැ. එහෙනම් Y පොඩ්ඩක් ඩයල් තමයි. එතකොට අපි හිතමු මේ X එකට H හරිද? ඊළඟට අතන X දෙකක් තියෙනවනේ. එතන එකක් H මේක සිම්පල් H. හරි. එතකොට දැන් මෙතන බලන්න දැන් ඕම මතක් කරගමු. කැපිටල් H තිබ්බොත් ඒ කියන්නේ මේ දෙකම HH උනොත් කැපිටල් H උනොත් ඌ ඇවිල්ලා පට්ට රෝගී. හරිනේ. පට්ට රෝගී නේද ඌ ඇවිල්ලා එතකොට. අපිට රෝගී කියලා නේද ගන්න වෙන්නේ. කැපිටල් H වල අම්මට කිරි වැරදිනේ පුතා. කෙලව ගත්තා නේද? කැපිටල් H තිබ්බොත් නිරෝගී නේ. කැපිටල් H තිබ්බොත් නිරෝගී. හරි. එතකොට මට මෙතන පොඩ්ඩක් තේරුණා. රෝගේ මෙතන එන්නේ රෝගේ නැති එක මේක තමයි නිලීන එක මේක වුණොත් රෝගේ ඇති වෙන්නේ. කැපිටල් H උනොත් නිරෝගී. කැපිටල් H සිම්පල් H ඇති වුණොත් මුට ලෙඩේ තියෙනවා. හරි. හැබැයි මේ ලෙඩේ මුට පුළුවන් තව කෙනෙක්ට දාන්න. මුට අපි කියන වාහක කියලා. අන්තිමට සිම්පල් H ඌ පට්ටම රෝගී ඩයල් එකක්. ඌ පට්ටම රෝගී ඩයල් එකක්. ඔන්න ඔහොම තමයි ලෙඩේ වෙන්නේ. දැන් මෙතන මව බලන්න. කැපිටල් H සිම්පල් H එකක් තියෙනනේ. කැපිටල් H සිම්පල් H එකක්. එතකොට මෙයා ඇවිල්ලා වාහක මවක්. කියන්නේ මවට ලෙඩේ තියෙනවා. හැබැයි යාට ලෙඩේ ලොකු අවුලක් නැහැ. හැබැයි යා ඒක වාහකේ. එයා ඒක තව කෙනෙක්ට බෙදන්න තමයි ඉන්නේ. පියා බලන්න. පියා ඇවිල්ලා නිරෝගී. දැන් මේගොල්ලෝගේ දරු පරපුර හදමු. එන්න ළමයි හදමු මේකේ. මේගොල්ලෝ ළමයිට එක හදාගත්තා. මේවා වලට ගියාම පාවෙන්නේ. වර්ෂක් අගිරිය වගේ රවුම් කරන්න එපා. මේගොල්ලෝගේ ළමයි හදපුවාම මේගොල්ලෝගේ මේ දෙක පොඩ්ඩක් එළියෙන් ලියාගමු. අපුල් විතර හිටන් ඉඳලා කියන්නකො. x එකක් තියෙනවා මේක එක කෑල්ල ඊළඟ මෙයාගේ කෑල්ල x එකක් එතන සිම්පල් h එකක් තියෙන්නේ. ඔන්න ඊළඟ එක්කෙන මේකේ දෙකක් එනවනේ මෙහෙමනේ. එතකොට එකක් කැපිටල් H මුගේ x එක මේ කෑල්ල තමයි මෙහෙම එළියට ගත්තේ. ඊළඟට මෙතන y එක එකට මොකුත් නැහැ. ඕකනේ ගත්තේ. හරි. ඊට පස්සේ පැටවු ටික හදලා. මූ සෙට් වෙනවා මූත් එක්කනේ. මූත් එක්ක. ඒක ඉක්මනට ලියමු. එතකොට මූ මුලින් ලිව්වා කැපිටල් H මෙතන x ඊට පස්සේ මූත් එක්ක සෙට් වෙන්නේ. උගේ කැපිටල් H සිම්පල් H. මොහොම ළමයි කාවේ මෙතෙන්ද. හරිනේ. ඊට පස්සේ මූ නැවත සෙට් වෙනවා මේ පැත්ත එකත් එක්ක. මේ පැත්ත එකත් එක්ක ඒකට ගියා වැඩි අප්පෝ. යපයි නේ මෙයාට ගියාම මට ඉඩමදි බෝඩ් එකේ ඇස ඊට පස්සේ. හරි. දැන් මෙතන කැපිටල් H x එක ගත්තා මෙයාගේ එතන තියෙන y එකක්. හරි. ඊළඟට මේ පැත්තේ මේ දැන් මූ සෙට් වෙනවා මූත් එක්ක ඒක හදාගමු. දැන් මෙතන සිම්පල් h එක තිබ්බට පුතා කැපිටල් h එක තමයි මුලින් ලියන්න ඕනේ. කැපිටල් H මෙතන x මෙතන උගේ සිම්පල් h එකයි x එක. ඒක ලියාගත්තා. පැටිය හදාගත්තා. අන්තිම පැටිය අතරු ඉක්මනට. එතකොට මෙතන එනවා x h y මෙහෙම එකක් නෙන්නේ මෙතන. right. දැන් මට කියන්නේ දැන් රෝගී නිරෝගී ඔක්කොම අමතක කරන්න. xx කියන්නේ මොකද්ද? ගැහණුද පිරිමිද? ගැහණු. xs කියන්නේ ගැහණු. xy කියන්නේ පිරිමි. ආයේ xx කියන්නේ ගැහණු. ආයේ xy කියන්නේ පිරිමි. දැන් බලමු ලෙඩද ලෙඩ නැද්ද වාහකද කියලා. hh කියන්නේ නිරෝගී. එහෙනම් මු නිරෝගී ගැහණු දරුවෙක් වෙනවා. ඊළඟට p පිරිමි. කැපිටල් h එකක් විතරයි තියෙන්නේ. කැපිටල් h කියන්නේ කොහොමද නිරෝගී? නිරෝගී පිරිමි ළමයෙකුට එනවා. කැපිටල් H සිම්පල් H එකක්. වාහකයි.
මේ වාහක ගැහණු ළමයෙකුත් එනවා. ඊළඟට සිම්පල් එච් එක. සිම්පල් එච් අවුරුද්දේ බඩබනිස් තමයි රෝගී පිරිමි ළමයෙකුත් එනවා. හරි රෝගී පිරිමි ළමයෙකුත් එනවා කියන්නේ. එතකොට මෙන්න මේ වගේ දරුවෝ දෙකක් තමයි. ඒතොර නිරෝගී ගැහණු ළමයෙක් එනවා, නිරෝගී පිරිමි ළමයෙක් එනවා, වාහක ගැහණු සහ වාහක පිරිමි ළමයෙක්, රෝගී පිරිමි ළමයෙක් එනවා. ඔයාලගෙන් සාමාන්‍යයෙන් මෙහෙම එකක් ආවම මේක ගොඩනගා ගත්තාම ගොඩක් වෙලාවට විභාගෙදී අහනවා නිරෝගී පිරිමි ළමයෙක් ඇතිවීමේ සම්භාවිතාවය කොපමණද කියලා. නිරෝගී පිරිමි ළමයෙක්. එතකොට ඉතිරි තුන් දෙනාත් එක්ක ගත්තොත් නිරෝගී පිරිමි ළමයෙක් ඇති වෙන ගාන ලියන්න. ඒතකොට නිරෝගී පිරිමි ළමයි එකයි ඇති වෙන්නේ. ඊළඟට සාමාන්‍යයෙන් අහන්න පුළුවන් නිරෝගී ළමයි දෙන්නෙක්. ඒකට මම වන් උත්තරේ කිව්වේ. සෝරි මම අහන්න පුළුවන් නිරෝගී ළමයි කී දෙනෙක් ඇති වෙන්න පුළුවන්ද? ඒතර නිරෝගී ළමයි දෙන්නයි. ඒතර වාහක ළමයි කීයක් ඇති වෙන්න පුළුවන්ද? වාහකයෝ එක්කෙනයි. අන්න ඔය වගේ දෙකේ පන්තියේ ප්‍රශ්න ටිකක් තමයි එන්නේ. right right අරගෙන දවස පුරාම මේ පන්තිය අර මාරම ක්ලාස් සෙට් එකක් ඉවර වෙලා තමයි ඔයාලගේ ඔන්ලයින් එකේ යන්නේ. ඒ හින්දා මේ කරන වැඩේ ගන්න ඕනේ. මොකද දැන් අපි ප්‍රවේණිය මේ සටපට්ටි විදිහට මේක ඉවර කරලා තියෙනවා. මේක නිකන් අපිට අමාරු වෙන්න කිසි දෙයක් නැහැ. right එතකොට හිමෝෆීලියාවයි රතුගල වර්ණන්දතාවයේ වැඩේ ඉවරයි. හරි අන්තිම කතාව අන්තිම සෙට් එක තියෙන්නේ මේ ඇලි බව ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. එතකොට මේ වැඩේ ඉවරයි. හරි ඇලි බව දැනගත්තාම ගොඩක් කතන්දර ඉවරයි. අන්තිම එක ඥාන විකෘතිය නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ කියන එකේ හරි අපිට ඒ ටික තියෙන්නේ උඩ වැඩේ ඉවර වෙනවා. ඥාන විකෘතිය කියන එකේ ඇතිවන ප්‍රවේණික ආබාධ right එතකොට ඕකේ පුතා ඔය ඥාන විකෘති වීම නියම හින්දා මේ එතකොට ඥාන විකෘති වෙන්න පුළුවන් එක විදි තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඔය ප්‍රවේණිකව විකෘති වෙන්නත් පුළුවන්. ඔය පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා සමහර වෙලාවට විකෘති වෙච්ච ඥාන අපිට එනවා. එහෙම නැත්තම් බාහිරව විකෘති වෙන්න පුළුවන් විදි තියෙනවා. ඒක චුට්ටක් මතක තියාගමු. හරි බාහිරව නිකන් ඒක අහන්න නැති වෙන නමුත් ඒක දැනගන්න. බාහිරව ඥාන විකෘති වෙන හැටි පළවෙනි එක ඕගොල්ලෝ විකිරණ වලට නිරාවරණය වුණොත් නිකන් හිතන්න එක්ස්රේ ගන්න ගිහිල්ලා එක්ස්රේ මැෂින් එකෙන් සාමාන්‍යයෙන් ඥාන විකෘති වීමේ හැකියාවක් තියෙනවා. විකිරණ වලට පොඩ්ඩක් නිරාවරණය වුණොත් ඔය කතන්දරේ තියෙනවා නේ. එක්ස්රේ මැෂින්ස් වලින් ඔය පොඩ්ඩක් එනවා. නිරාවරණයෙන් එනවා. හරි. ඊළඟට සමහර රසායනික ද්‍රව්‍ය වලිනුත් ඕක හැදෙන්න පුළුවන්. සමහර රසායනික ද්‍රව්‍ය කිමිකල් වලිනුත් ඕක එන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය වලිනුත් ඔය කතන්දරේ වෙනවා. right ඊට පස්සේ මේ සමහර අවස්ථා තියෙනවා කිසිම බාහිර බලපෑමක් නැහැ. ස්වයංව සිද්ධවත් වෙනවා මේක. ඒ කියන්නේ සමහර වෙලාවට තමයි අපි වෙන්නේ. කිසිම අපිට බාහිර බලපෑමක් නැහැ. සමහර තැන්වලදී අපිට ඕක වෙන්න පුළුවන්. හරි. එහෙම තනියක් තියෙනවා. එතකොට මේ ටික චුට්ටක් මතක තියාගන්න. ඥාන විකෘතිය ස්වභාවිකව වෙන අවස්ථා තියෙනවා. ඊට අමතරව බාහිර වෙන අවස්ථා කීපයක් අපිට තියෙනවා. ඔය විකිරණ එක්ස්රේ, ගැමා රේස් වගේ දේවල් වලට ආවොත් ඕක වෙනවා. ඊට අමතරව රසායනික ද්‍රව්‍ය වලට නිරාවරණය වුණත් ඔය කතන්දරේ වෙන්නේ. හරි. ඊළඟට ඥාන විකෘති වීම හින්දා ඇතිවන එක ලෙඩක් තමයි ඇලි බව කියන්නේ. මම ඔක මුල පතක් කරා ඇලි බව කියන එක. සම්පූර්ණ දේහයේම නිකන් සුදු මැලි වෙලා සිව් මැලි වෙලා යන ලෙඩේ තමයි ඕක නිකන් හිසකෙස් නිකන් සුදු පහට වෙනවා, රෝම කූප සුදු පාට වෙනවා, එහි බෙමි සුදු පාට වෙනවා. ඒක ඇලි බව. ඇලි බව සතුන්ට නෙමෙයි සෝරි මිනිසුන්ට විතරක් නෙමෙයි සතුන්ටත් තියෙනවා. මොන රෝග බලා ගන්න පුළුවන්. හරි එක එක සතුන්ගේ ඔය සෙට් එක තියෙනවා. ඇලි බව. හරි. එතකොට මේකෙදි වෙන්නේ ඇලි බව කියන්නේ දැන් හිතන්න අපේ සමේ වර්ණයක් තියෙනනේ දුඹුරු වෙන්න පුළුවන්, සුදු වෙන්න පුළුවන්, කළු වෙන්න පුළුවන්, තලලු වෙන්න පුළුවන්. ඔය හැම වෙලෙම සමේ වර්ණවලට බලපාන ඥානයක් තියෙනවා. එතකොට ඒ ඥානෙ නිසා තමයි මේ පාට අවිල්ලා තියෙන්නේ. ඔයාලගේ පාට අවිල්ලා තියෙන්නේ ඔයාලා ගාව තියෙන ඥානෙකින්. හැබැයි ඇලි මිනිසුන්ට උනේ ඒගොල්ලොන්ගේ හැමේ වර්ණයට දෙන ඥානය වර්ණයට බලපාන ඥානය නිලීන වුණා. ඔකට වර්ණේ නැති වුණා. ආව ඇලි සුදු පාට හැය තමයි ආවේ. එතකොට ඕක තමයි ඇලි බවේ කතන්දර. හරි. එතකොට ඒක ටිකක් නිකන් ලාවට හරි මතක තියාගන්න ඇලි බව ඇති උනේ කොහොමද?
සමේ වර්ණයට බලපාන ජානේ නිලීන වුණා. ඒකේ ප්‍රතිඵලය තමයි ඇලි. ඒ කියන්නේ හැමේ පාට නැති වුණා. එතකොට ඒක නිකන් අමුතු සුදු පාටක් ආවා. ලෙඩක් ඒ කිව්වා ඇලි බව කියලා. එතකොට ඔච්චරයි ওই කතන්දරේ තියෙන්නේ. ඇලි බව කතා කරා. එතකොට ওই ටික විතරනේ අපිට ආයේ තියෙන්නේ. අන්තිමටම ඔයාලට ඕනේ නම් අර ඔය ජාන ඉංජිනේරු විද්‍යාව එකේ පොඩි කතන්දර ටිකක් තියෙනවා. මේ ඔක ලොකු වැදගත්කමක් නැහැ. නමුත් ඔක මතක තියාගන්න සාමාන්‍ය ඔය දැන් අපි කරන දේවල් ටිකක් තියෙනවා. දැන් මේ තියෙන තාක්ෂණෙත් එක්ක ජානවල තියෙන දේවල් පාවිච්චි කරලා ඒව අපිට සුදුසු විදිහට අපි යොදා ගන්න. හරි. ඕකට අපි කියනවා ජාන ඉංජිනේරු විද්‍යාව කියලා. ජාන ඉංජිනේරු විද්‍යාව ඉංජිනේරු විද්‍යාව. හරි. ඕකෙදී ලොකු කතන්දරයක් මේක. හරිද? මේක සෑහෙන දෙයක්. ඒගොල්ලෝ ඇත්තටම ජාන විකෘති වීමක් කරලා ඒව මිනිස්සුන්ට ඵලදායී විදිහට යොදා ගන්න අවස්ථා කීපයක් තමයි තියෙන්නේ. අඩුම ඕගොල්ලෝ විභාගයට යන්න කලින් ඕකේ දෙක තුනක් හරි මතක තිබ්බොත් ඇති. හරි. එතකොට මේගොල්ලෝ මේක අපිට සාමාන්‍යයෙන් ටීචර්ස් ගයිඩ් වල දීලා තියෙනවා. ආහාර නිෂ්පාදනයේදී කොහොමද මේක පාවිච්චි කරන්නේ? මොනවද උදාහරණ? වෛද්‍ය විද්‍යාවේදී මොනවද මේකට තියෙන උදාහරණ? හරි. ඊට අමතරව අන්තිමේක කර්මාන්තවලදී මොනවද තියෙන උදාහරණ? කර්මාන්තවලදී මොනවද තියෙන උදාහරණ? ඔය තුන තමයි තියෙන්නේ. එතකොට අඩුම මේකෙන් දෙකවත් ආහාර නිෂ්පාදනයේදී මොනවද? වෛද්‍ය විද්‍යාවේදී මොනවද? කර්මාන්තවල මොනවද? දෙකවත් මතක තිබ්බනම් ඇති. හරි. එතකොට ඔය ආහාර නිෂ්පාදනයේදී අපිට හම්බෙන හොඳම එක රන් සහල් කියලා જાතියක් හදනවා. රන් සහල්. හරි. සහල් නේද? සහන් නෙවෙයිනේ. සහන් කියලා. රන් සහල්. ඒ සහන් කියලා රන් සහන් එහෙම නෑ. රන් සහන්. පුතා රන් සහන්. හරි. රන් සහන් කියන්නේ මේ හාල් වල පුතා විටමින් A පට්ට විදිහට වැඩි. ඒක සාමාන්‍ය හාල් වල විටමින් A ඉතර වැඩි නෑ. හරි. මේකේ හාල් එකේ විටමින් A වැඩි කරලා හදනවා. ඒ හදන්නේ කොහොමද? ජාන පොඩ්ඩක් විවෘති කරලා ඊට අදාළව තමයි මේක හදන්නේ. එතකොට රන් සහල් විටමින් A වැඩිපුර තියෙන හාල් වර්ගයක්. එතකොට ආහාර නිෂ්පාදනයේදී පළවෙනි එක. හරි. මේක ලියාගත්තේ අපි ලියනවා ජාන ඉංජිනේරු විද්‍යාවේ යොදා ගැනීම. ඒක කොටස් තුනක් යටතේ කතා කරනවා. ආහාර නිෂ්පාදනය, වෛද්‍ය විද්‍යාව සහ කර්මාන්තව. ආහාර නිෂ්පාදනයේදී පළවෙනි උදාහරණය තමයි රන් සහල් නිෂ්පාදනය. විටමින් A තියෙන දේවල්. ඊළඟට දැන් ඔය සමහර වෙලාවට ළමයි අපි සමහරෙන් ඔය බගා මොනවා හරි කරාට පස්සේ කෘමියෝ ඇවිල්ලා මේ කරන එක හාලම යනවනේ. නිකන් වැඩේ කැත කරලා යනවනේ. ඒතර සමහර දැන් අලුතෙන් ගස් වර්ගයක් හදනවා. කෘමි පලිබෝධක ශාක. ඒ කියන්නේ කෘමියෝ නිකන් මේ ගහට එන්නේ. කෘමිය නිකන් දැම්මත් බලෙන් ඌ එකට එන්නේ. කෘමි පලිබෝධකයි. එතකොට ආහාර නිෂ්පාදනයේදී උදාහරණ දෙක හරි. දෙක මතක තියාගන්න. නිකන් ඔක්කොම උදාගෙන වැඩේ කරන්න යන්න ඕනේ නැහැ. රන් සහල් නිෂ්පාදනය ඊළඟට කෘමි පලිබෝධක. ඊට පස්සේ අන්තිම එක වෛද්‍ය විද්‍යාවට ආපුවම ඉන්සියුලින් නිෂ්පාදනයේදී ඔක අපි යොදා ගන්නවා. ඉන්සියුලින් හදන්න. ඉන්සියුලින් වලට හරි ඉන්සියුලින් හදන්න අපි සාමාන්‍යයෙන් යොදා ගන්නවා මේ මිනිහගේ ඇඟ ඇතුලේ තියෙන බැක්ටීරියාවක් E. coli කියලා. හරි. මිනිහගේ ඇඟ ඇතුලේ තියෙනවා බැක්ටීරියාවක් E. coli. ඔයාලට මතකද E. coli තියෙන ගොඩක් කලාවට මේ අපේ අන්ත්‍රය හරිය මහාන්ත්‍රය හරිය තමයි තියෙන්නේ. අර එළියට යන මල ද්‍රව්‍ය වල මේ E. coli බලා ගන්න පුළුවන්. හරි. එතකොට ඔය E. coli යොදාගෙන ඉන්සියුලින් හදනවා. එතකොට ඕක ජාන ඉංජිනේරු විද්‍යාවේ අපි ගන්න එක. ඊළඟට අපේ ඇඟේ තියෙන වර්ධක හෝමෝන ඔය GH කියන්නේ වර්ධක හෝමෝනය වගේ හෝමෝන සෙට් එක හදාගන්න ඔය ජාන ඉංජිනේරු විද්‍යාවෙන් දැන් පුළුවන්. මේක ඇඟ ඇතුළේනේ හැදෙන්නේ. අර පිටියුටරින් හැදෙන හෝමෝන සෙට් එක නෙමෙයි. හරි. GH එක growth hormone කියලා ඔය කියන්නේ දැන් මතක නැත්තම් කෙලවෙලා ඉන්නේ. ඊට පස්සේ අන්තිම එක උතර දැන් ආහාර නිෂ්පාදනයේදී ඕගොල්ලෝ දන්නවා දෙකක්. රන් සහල් නිපදවීමයි කෘමි පලිබෝධකයි. ඊළඟට වෛද්‍ය විද්‍යාවේදී දෙකක් දන්නවා. අර මිනිහගේ ඇඟ ඇතුලේ තියෙන E. coli වලින් ඉන්සියුලින් හදන එකයි වර්ධක හෝමෝනය වගේ හෝමෝන සෙට් එකක් හදාගන්න පුළුවන්. ඊළඟට අන්තිම කතන්දරේ කර්මාන්තවලදී මොනවද අපි සාමාන්‍ය ජාන ඉංජිනේරු විද්‍යාව යොදාගන්නේ කර්මාන්තවලට. හරි. කර්මාන්තවලදී ඇමයිනෝ අම්ල නිෂ්පාදනයට. හරි.
ඇමයිනෝ අම්ල හදාගන්න ඕක සාමාන්‍යයෙන් පාවිච්චි කරන නිකමට හරි මේවා ටිකක් මතක තියාගන්න ඇමයිනෝ අම්ල හදන්න ගන්න. හරි. ඊට අමතරව මේ ඔය ඇමයිලේස් වගේ කාර්මික පාවිච්චි කරන එන්සයිම් ඇමයිලේස්. හරි. ඇමයිලේස් වගේ එන්සයිම් හදාගන්නත් කර්මාන්තවලදී මේක පාවිච්චි කරනවා. ඒතකොට ලොකු කතන්දර ටිකක් නෑ. හරි. ජාන ඉංජිනේරු විද්‍යාව ගත්තාම අපි කියනවා විවිධ ජාන යොදාගෙන ඒවා විකෘති කරලා හරි ඒ වලින් සෑහෙන වැඩක් කරලා මිනිසට ප්‍රයෝජනවත් විදිහට තමයි වැඩේ කරන්නේ. මේක කොටස් තුනකට බෙදුණා. ආහාර නිෂ්පාදනයේදී මොනවද භාවිත? වෛද්‍ය විද්‍යාවේදී භාවිත මොනවද? කර්මාන්තවලදී මොනවද භාවිත? ආහාර නිෂ්පාදනයේදී අපි කිව්වා රන් සහල් හදාගන්න කෘමි පරිබෝධක. වෛද්‍ය විද්‍යාවේදී කිව්වා ඊකෝලයි වලින් ඉන්සුලින් හදාගන්නවා. ආයේ වර්ධක හෝමෝන වගේ හෝමෝන සෙට් එකක් හදනවා. කර්මාන්තවලදී ඇමයිනෝ අම්ල සහ ඇමයිලේස් එන්සයිම නිෂ්පාදනය. කොච්චරයි? හරි. ඔතනින් සම්පූර්ණ ප්‍රවේණීය කතන්දරේ මුලක ඉඳලා අගක් වෙනකම්ම ඉවරයි. හරි. එතකොට මේ ගත්ත වෙලාව සෑහෙන්නම ඕගොල්ලන්ට සෑහෙන ඵලදායි. හරි. හිතන්නකො 10 වසරේ උන්ට නිකන් ඒ උන්ට තියෙන අන්තිම පාඩම ඉවරත් එක්ක. ආය උන්ට මේ පාඩම බලන්න දෙයක් නැහැ. මේක නිකන් ආය බලන්න උනත් ඔයාලට නම් එතකොට මේ වැඩේ තේරෙනවා. 11 වසරේ තොපිට මේක කිසිම අවුලක් නැහැ වැඩේ හරි. ඉතින් කිසි අවුලක් නැහැ. එතකොට මම ආයේ චොට්ටක් මුල ඉඳලා ඉක්මනට කියන්න මොනවද කරේ? ප්‍රවේණීය ගත්තාම මුලින්ම අපි කතා කරා ආවේනික ලක්ෂණ. හරි. ආවේනික ලක්ෂණ කතා කරා. ඊට පස්සේ ඕම් ආවේනික ලක්ෂණ කියන්නේ මොනවද? ඒවා කොහොමද ආවේ? ඒ කතන්දරේ කිව්වා. ඊළඟට ආවේනික ලක්ෂණ ආකාර දෙකකට කතා කරා. සුලභ ආවේනික ලක්ෂණයි දුලභ ආවේනික ලක්ෂණයි. මොනවද සුලභ විදිහට? ඒ කියන්නේ වැඩිපුර තිබ්බේ මොනවද? මොනවද දුලභ විදිහට තිබ්බේ? ඊළඟට ප්‍රවේණි විද්‍යාවේ ඉතිහාසයට ගියා. කවුද මේක හොයාගත්තේ? මොනවද කතන්දර කිව්වා? ග්‍රෙගරි මෙන්ඩල්ගේ කතන්දරේ කිව්වා. ඊළඟට එයා ගෙවතුමෑ ශාකය හොයාගත්තා. හොයාගත්තේ නෑ. එයා ඒක තමයි පරීක්ෂණ වලට ගත්තේ. ඊළඟට අපි කිව්වා ඇයි ගෙවතුමෑ ශාකයම මූ ගත්තේ? ඒකේ හේතු ටිකක් කිව්වා. ඊළඟට හොඳම කතන්දරය ඒක තමයි අපිට වැදගත්ම එක. මෙන්ඩල්ගේ ඒකාංග මුහුම. එයා කොහොමද ඒක හදාගත්තේ? ඒ ටිකෙන් අපි රූපානුදර්ශයයි ප්‍රවේණි දර්ශයයි ගත්තා. පනට් කොටු වෙනුයි අර මකුළු දැල පාවිච්චි කරලා ඒ කතන්දර ටිකත් ඉවර කරා. ඊළඟට අපි ආවා අර ප්‍රවේණි විද්‍යාවේ තියෙන මූලික සංකල්ප කියලා. ඔය වචන කීපයකට ඔයාලට මතක මොනවද? සමයුග්මක, විෂම යුග්මක, රූපානුදර්ශ, ප්‍රවේණි දර්ශ ඔන්න ඔය ටිකත් පොඩ්ඩක් ආපහු කිව්වා. ඊළඟට ආය අපි කිව්වා ප්‍රවේණික නෑ මානව ප්‍රවේණික ආබාධයෙන් කලින් ඊට පස්සේ අපි කිව්වා ලිංග නිර්ණය. මිනිහාගේ ලිංග නිර්ණය හර XY කතන්දරේ. XX කියන්නේ ගැහණු, XY කියන්නේ පිරිමි. එතකොට මෙහෙම ආවොත් එහෙම ඒක හිතන්න යන්න එපා. XXY එහෙම. හරි. එතකොට ඒක වෙනම එකක්. ඒව ඉතින් වැඩක් නැහැ. පස්සේ අපි ඔක් කියමු පස්ස වෙලාවක. ඊට පස්සේ මානව ප්‍රතිබද්ධ මේවට ආවා මේ ඔය මානව ප්‍රවේණික ආබාධ වලට එතනදි කතා කරා හිමෝෆීලියාවයි. හිමෝෆීලියාව කියන්නේ රුධිරය කැටි ගහින්න නැති සීන් එකයි රතුකොළ වර්ණන්දතාවය කිව්වා. අන්තිමට අපි ඊට පස්සේ කිව්වා අර ඇලිබවේ කතන්දරේ. ඊට පස්සේ මෙතෙන් ආව ජාන ඉංජිනේරු විද්‍යාව. එතන මේ තුනක් යටතේ ආහාර නිෂ්පාදනය, වෛද්‍ය විද්‍යාව, කර්මාංශ වැඩේ ඉවරයි. ඔය ටික කරා. ඔය ටික ළමයි ඔයාලට තව කෙනෙක්ට කොහොම කියලා දෙන්න පුළුවන් කියන්නේ ඔයාලා වැඩේ දැන් අම්මට සිරි වෙන්න ගොඩ දාලා තියෙන්නේ. ආයෙ කිසි කතන්දරයක් නැහැ. මේකේ මොනවා හරි ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට ඔය මොකක් හරි එකට මැසේජ් එකක් හරි මොකක් හරි දාන්න. එතකොට වැඩේ මේක තේරෙනවා. ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ. මං හිතන්නේ ප්‍රවීණිය හොඳටම අපි දැන් ගොඩ දාලා තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගොල්ලෝ ඒ chat එකට හරි මොකේට හරි දාන්න. ඒකට ඒවලට උත්තර හරි මට ආයෙ ඔයාලට තේරෙන්නේ නැති තැනක් තියෙන ආයෙ කියලා දෙන්න හරි පුළුවන්. රයිට්. මම හිතනවා මේ වැඩේ හොඳට ගොඩ දාගත්තා. මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් කියන්න. අපි ඊළඟට දැන් මේක ළමයි අමාරුම පාඩම් ටික අපි ගොඩ දාගමු. දැන් අද ප්‍රවීණිය ඉවරයි. ඉවරටම ඉවර කරා. ඊළඟට අපි තව අපිට අමාරු ඔය ධාරා විද්‍යුතය ඊළඟට ඔහොම අපිට තියෙන ඔය පාඩම් තියෙනවනේ ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික්ස් හරි ඔය වගේ පාඩම් ටිකක් අපි ඊළඟ දවස් ටිකේ ඕක පෙළ ගස්සලා ගාන්ට කරගමු. එතකොට විශේෂයෙන්ම 11 විභාගයට යන උන්ට මේක මාර වැදගත්. උන්ට ඉක්මනට අමාරු පාඩම් ටික නැවත වතාවක් ගොඩ දාගන්න අවස්ථාවක්. හරි. රයිට්. එහෙනම් අපි ඊළඟ දවසේ ඊළඟ සතිය ආයේ හම්බෙනකම් දැනට වැඩේ නවත්තමු. එහෙනම් ඊළඟ සතිය අපි කියන්නම් අපි ඔයාලට අමාරුව පාඩම් ටික අපි කතා කරලා මොකද්ද කරන්න කියලා හරියට කියන්න. ගොඩක් වෙලාවට අපි මේ කරන වැඩෙත් එක්ක සෙට් වෙන්න. රයිට්. එහෙනම් හැමෝටම good night. හොඳට වැඩ ටික කරගන්න. කිසිම ප්‍රශ්න මුකුත් නැතුව මේ දවස් ටිකේ වැඩේම යන්න එහෙනම්. රයිට්. හැමෝටම good night. එහෙනම් සුබ දවසක්.